නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මාසකරණ අවසරයි ගාදී අපි කතා කරන්න කියලා කල්පනා කරේ ආර්ය පරිසන සූත්‍රය මුල් කරගෙන ඒකට ආරම්භයක් විතර මම කියන්නම් මේ පොඩි කාරණාවක්. ඒතකොට ඒකෙන් අදහසක් ගන්න පුළුවන්. සත්‍යයක් නැත්නම් යථාර්ථයක් හොයනකොට ඒ යථාර්ථය සම්බන්ධව අදහසක් ඉලිප්පෙන්නේ නැත්නම් ධර්ම අභිසමය වෙන්නේ. ධර්ම ඥානෙ උපදින්නේ මොන වගේ පැත්තකින් කටයුතු කළොත්ද කියන එක. මේක කතාවක්. මේකේ ප්‍රධාන චරිතයේ එනම මැටඩෝ අල්වාරෝ මුනේරා වගේ නමක්. මෙයා ඔය අපි දැකලා තියෙනවනේ අර බුල් ෆයිට්ස් අර හුඟා කලබලකාරී හරක් පොර තියෙන්නේ. එක දවසක් මෙයා ඒ තරඟපෙඩි ඉන්නකොට අර කුලප්පු වෙච්ච මේ හරක නැත්තම් ඒ ලොකු මේ සද්දන්ත ගවයා මෙයාගේ පැත්තට එනවා. හරකා එනවා දැකලා එයාට යමක් වැටහෙන්න ගන්නවා. වෙනදට මෙයා තමයි මේ හරක් ටික කුලප්පු වෙලා යනකොට පරද්දන්නේ මේ දිනන්නේ එයාට ප්‍රතිවිරුද්ධව තමයි හරකා හිටියේ. මේ වෙලාවේදී මෙයාට ආපු ඒ වැටහීමත් එක්ක මෙයා ඒ සටන නවත්තනවා. ඒකෙදි අදහසේ තියෙන්නේ එයා දකිනවා මේ ඉන්නේ තමන්ව පරාජයපත් කරන කුළුමී හරකෙක් නෙමෙයි. මේ හුඟක් දාමරික සත්‍යයක් නෙමෙයි. මෙයා ඇත්තටම මෙයාගේ ජීවිතය වෙනුවෙන් කෑ ගහන සත්‍යයක්. එයාට තියෙන්නේ වෛරය නෙමෙයි. එයාට තියෙන්නේ ඊටාම අසරණ සහගත වෙනුමක්. ඔය අදහස මේ මොනිරට එන වෙලාවෙම මෙයා අර තරගෙන් ඉවත් වෙනවා. ඉවත් වෙලා ඒ කතාවේ හැටියට එයා නැගී සිටිනවා. එයා පෙනී ඉන්නවා මේ සත්ව අයිති නිසා. මේ ලස්සන මේ අර ෆැක්ට් එක තමයි ඊතුවක් කාලයක් ඒ සිද්ධිය නැවත නැවත වෙමින් එයා අර කුලප්පු වෙච්ච හරක්ව පරාද කරමින් ඒ රස විඳපු සතුට එක මොහොතක ආපු නිරීක්ෂණය සහ වැටහීමත් එක්ක සම්පූර්ණ අනිපතරියා. එදා ඉඳන් එයා තමයි අර සත්‍යයන් වෙනුවෙන් පෙනී හිටපු කෙනා. ඔය කතාව කිව්වේ ඔකේ අර යටි පෙළේ දින අදහස ගන්න. ඒ කියන්නේ මම අර කිව්වේ ඕනම දෙයක් අවබෝධය පිණිස තමන් විඳින අත්දැකීම හරියට විමසිලිමත්ව බලන්න ඕනේ. ඔය තේරුණා අත්දැකීමට බාහිර සිද්ධියක් නෙමෙයි අර මේ කතාව වුණත් මුණේරට උනේ. ඒ අත්දැකීමේ මේ කතාව තිබිලා තිනවා. නමුත් එයාට ඒක වටහා ගැනීමට තියෙන හැකියාව අඩු වෙලා තිබ්බේ. ඒ කියන්නේ එයාගේ තියෙන විමසිලිමත් භාවය අන්ධ කරගෙන තිබ්බේ. ඇස් අන්ධ කරගෙන හිටපු තාක් එයා දැක්කේ අර හරකා තමන්ගේ හතුරා වගේ. පරාජය කරලා සෞදිය පුරන්න ඕන. පරාජය කරලා මත්වෙච්ච සතුරක් ලබන්න ඕන වෛරකාරයෙක් විතර තමයි මුණේරා දකින්නේ තරඟ පිටියේදී කලින්. හැබැයි ඒ තරඟ පිටියේම හිටපු මුණේරට අර ඒ වෙලාවේ සත්වයා සම්බන්ධව ආපු වැටහීමත් එක්ක තමන් කලින් දිගින් දිගටම අත්විඳපු අත්දැකීම සම්පූර්ණ නැසලා පේන්න ගන්නවා. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ තමන් විමසිලිමත්ව ලෝකයේ දිහා නිරීක්ෂණය කිරීමෙන් තමයි යථාර්ථය අවබෝධ වෙන්නේ. නැතුව හම්බෙන් ආකාශමිකව ධර්මයක් පාට අවබෝධ වෙන්නේ නැහැ. ඒකයි බුදුමහාන් වහන්සේලා හැමතිස්සෙම ධර්මදේශනාවලදී කියන්නේ තං සුනාත සාදුකම් මනසිකරවත වාසිස්සාමි. මහන්නි මනාවට ශ්‍රවණය කරව මම කියන්නම්. ඒක අනකිරීම කියන්නේ සුනාත මනාවට ශ්‍රවණය කරනු මම කියන්නම්. ඒකට හේතුව තමයි හරියට ඇහුවේ නැත්තම් අපිට හැමදාම මෙන්න මේ සිද්ධිය කොහෙදවත් පැහැදිලි වෙන්නේ නැහැ. ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ. ඒ හින්දා මම මේක මතක් කරන්නේ ඕනම වෙලාවකදී තමන්ගේ තියෙන විමසලිමන්ත භාවය, තමන්ගේ තියෙන විමසුම් මැස අවදි කරොත් අර ලෝකයට මුසු වෙලා ඉන්න, ලෝකේ මත් වෙලා ඉන්න අන්ධ භාවයෙන් නිදහස් වෙන්න පුළුවන්. එසදා තියෙන හොඳම විදිය, හොඳම සහ කෙටිම විදිය තමයි ලෝකයේ සම්බන්ධ යථාර්ථවත්ව තේරුම් ගැනීම සඳහා ධර්මය ශ්‍රවණය කරන එක, යථාර්ථය අසා දැනගන්න එක. දැන ගැනීමෙන් තමයි ප්‍රඥාවන්ත වෙන්නේ. ඕක තව ලස්සන දෙයක් දෙනවා මේ ආලෝක සූත්‍රය. ඒකේ කියනවා නේද? කතංසු ලබතේ පඤ්ඤං කියලා අහනවා නේද? ආලෝක. ඒක බුදුහාර කියන්නේ සුසුතා ලබතේ පඤ්ඤං. කියන්නේ අහන කාරණාව නිකන් ඔහෙ දරාගත්ත කියලා අදහසක් ඉන්නේ නැහැ. ඒකට බණ ඇහුවා කියන්නේ නැහැ. එනේ රෙකෝඩර් එකකටත් කරන්න පුළුවන් නේද? අහනවා මතක තියාගන්නවා නෝට් කරනවා. ඒක ලොකු සිද්ධියක් නෙමෙයි. ඒක අද වෙනකොට කොහොමත් රෙකෝඩ් කරලා තියාගන්න පුළුවන්. හැබැයි ඒ අහන දේත් එක්ක විමර්ශනශීලී තමන්ගේ විමසීම අවදි නොකරොත් මේකේ ධර්ම අවබෝධය පිණිස තමන් උත්සාහ කළා වෙන්නේ නැහැ. එනේ ඕක මෙහෙමත් ඕනනම් කියන්න පුළුවන් අහගන්න දේ අහපු දේ තමන්ගේ ජීවිතය හා සමකොට ගැළපෙනවද කියන බැලීම කරන්න ඕනේ. ඒකට හේතුව තමයි අසාගත් දේ අනුවයි තමන් කරන කියන හිතන සියලු වැඩ පිළිවෙල තියෙන්නේ. ඒකයි කියන්නේ සම්මා දිට්ඨියටපත් උනොත් සම්මා සංකප්ප වාචා කම්මන්ත වායාම ආජීව කියලා ඔය කොටස් ටික වෙන්නන්නේ. නිවැරදිව දැක්කොත් තමයි ඒ අනුව හිතන කියන කරන ටික වෙන්නේ. ඒ වගේ තමයි ධර්මාභිසමය ලැබුණොත් ධර්මය හරියට පිහිටා අවබෝධයටපත් වුණොත් තමයි ඒ අනුවයි සතිපට්ඨානයේ භාවිතාව තියෙන්නේ. බුදුහාර වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී.
දන්න දකිනහුට කියන්නේ කියන එක. මතකද? අන්න ඒ වගේ. ඒතකොට මේකේ ඊටාම ප්‍රධාන මර්මස්ථානය, ප්‍රධානම සම්දිස්ථානය මනාවට අහන්න ඕනේ. අහන එක හරියට විචක්ෂණශීලීව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද අප්‍රමාදීව විමර්ශනය නොකළොත් එකක් තමයි තමන් අහගත්ත කරුණු ටික තමන් දන්න තමන්ගේ සංකල්පත් එක්ක කලවම් වෙලා වෙනම අච්චාරුවක් හැදෙන්න ඉඩ තියෙනවා. හරිද? ඒතකොට අපි සමහරවිට බුදුහාමුදුරුවෝ කිව්වායයි වෙනම තමන්ගේ අදහසක් තමයි හිතමින් ඉන්නේ. ඒතකොට හරි ධර්මයේ ඉන්නේ නැහැ. මොකද ඒතකොට බුදුහාමුදුරුවෝගේ ගිණුමට බුදුහාමුදුරුවන්ට අදාළ නැති ටිකක් බර කරමින් අපි ඉන්නේ. ඒක හරියන්නේ නැහැ. කියන දේ සම්බන්ධව හරියට විමර්ශනශීලීව විමසිලිමත්ව සොයා ගන්න ඕනේ. මෙහි යමක් පවතිනවා කියන අදහස ඇතුව හෙව්වොත් අනිවාර්යයෙන්ම ධර්මය අහනකොට අපිට ගැළපෙන්නේ නැති තැනකට එනවා මේක. එනේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ අපිට ගැළපෙන විදිහක් නම් අපි දැන්ටම නිවන් දකලානේ. ඒක තාමසල කතාවන්නේ. අපි මේ ඉන්න ජීවිතේ විදිහටම නම් ධර්මයක් තියෙන්නේ. එහෙනම් ඉතින් ඉපදුනා, ජීවත් වුණා, මැරුණා. ඔය කතාවනේ ධර්මය කියන්නේ. අපි බුදුහාමුදුරුවෝ එහෙම තැනකින් නෙමෙයිනේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේලා ලෝකේ ශ්‍රේෂ්ඨ අග්‍ර වෙන්නෙම ජරාව, ව්‍යාධිය, මරණයට කැමති වෙච්ච. ඒක හරියට නිකන් ඊටාම සද්ධාන්ත පුරුෂයෙක් විසින් දුබල මිනිස්සෙක් පාතාලයකට ඇද දාන්න අරන් යනවා නම් ඒ දුබල මිනිස්සයා කොච්චර කෑ ගැහුවත්, කොච්චර විලාපන ගැහුවත්, කොච්චර හූ තිබ්බත් මාව මරන්න එපා මහත්තයෝ කියලා කොච්චර කෑ ගැහුවත් අර සද්ධාන්ත පුරුෂයන්ගේ බලය වැඩි. ඒ හින්දා මට වෙන්නේ අන්තිමට මොකද? ඒ වෙන ඉරණමට එකඟ වෙන්න. ඒ වගේ ජරාව, ව්‍යාධිය, මරණය කියන සද්ධාන්ත පුරුෂයන් තුන්දෙනා ඊටාම දුබල අසරණ වෙච්ච සත්වයාව දැහැගෙන යන්නේ පාතාලෙට. ඒතර අවසානයේදී බොහෝ තැන්වල අර අසරණ සත්වයාට උරුම වෙන්නේ එකම ධර්මතාවය. ඒ තමයි එකඟ වෙන්නේ. කියන්නේ ඉපදින එකට එකඟ වෙන්න වෙනවා. ජරාවට පත් වෙන එකට එකඟ වෙන්න වෙනවා. මරණයට එකඟ වෙන්න වෙනවා. ඕකට එකඟ වෙන්න වෙනවා. ඕක තමයි සත්වයාට අවසානදී යන්න දින ෂේමේ කියලා සත්වයා හිතන්නේ. මිනිස්සු හිතන්නේ ඉතින් මේක නම් හැටි. ඉතින් මේක පිළිගන්නනේ ඕනේ අපි. ඒ බුදුහාමුදුරුවෝ අග්‍රශ්‍රේෂ්ඨ ප්‍රමුඛ උත්කෘෂ්ඨ වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු දර්ශනයෙන් තමයි ජරාව, ව්‍යාධිය, මරණය ඉක්මවා යන්න පුළුවන් කියන කතාව ඉදිරිපත් කරන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ තමයි විශේෂයි කියලා පෙන්වන්නේ ওই හින්දා. ඒ හින්දා තමයි බුදු කෙනෙක් විශේෂ වෙන්නේ. නැතුව අපි වගේ තව එක්කෙනෙක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මම දැක්ක වගේ බුදුහාමුදුරුවෝ තමයි එක්කෙනා ලෝකේ පහළ වෙච්ච. ජාති, ජරා, මරණ ඉක්මවන්න පුළුවන් විදිහේ දර්ශනයක් පෙන්වන්න පුළුවන් එකම කෙනා බුදු පියාණන් වහන්සේ. අපේ බුදු පියාණන් වහන්සේගෙන් පස්සේ ආයෙත් ඉතින් ඊළඟ බුදුහාමුදුරුවෝ තමයි. ඔය දර්ශනයක් එලි කරලා දෙන්න පුළුවන්. අන්න එතනින් තමයි ඔය කාරණාවේ වැදගත් බව අපි තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලෝකේ වෙන්න තියෙන සිද්ධියට වෙන සිද්ධියට සහ ලෝකේ වෙන්න තියෙන සිද්ධි වලට බහුතර සත්වයා කරන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් මිනිස්සු මේ ලෝකේ මේ වෙන සිද්ධියට එකඟ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ මැරෙනවා කියනට එකඟ නැහැ. මරණය පැත්තකින් තියමු. අපි හිතමු නිකන් ලෙඩ වෙනවට අපි එකඟ නැහැ. ජරාවට පත් වෙනවට එකඟ නැහැ. ව්‍යාධියට පත් වෙනවට අපි එකඟ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? ජරාව, ව්‍යාධිය නැති කරගන්න පුළුවන් විදිහ උපක්‍රම සොයමින් සියලුම දෙනාම වෙහෙස මහන්සි වෙනවා. අපි මුදල් හම්බ කරන්නේ, අපි ගුණවත් නැත්නම් රහට ආහාර පාන ගන්නේ, හොඳ ඇඳුම් පැළඳුම් අඳින්නේ. ඒවා ඇඳලා අසනීප වෙන්න, ජරාවටපත් වෙන්න මැරෙන්නේ නෙවෙයි. ඒ ජරා, ව්‍යාධි, මරණ කියන ඒවා නැති කර ගැනීම තමයි අපේ ආසාව. ටිකක් ඉස්සරහට හිතන කෙනෙක්ට පේනවා මේක නැති කරන්න බෑ. අනිවාර්යෙන් මේකටපත් වෙනවා. එතකොට තමයි මොකද්ද වෙන්නේ? ඉන්න ටිකේ හොඳට කාලවිල සතුටින් හිටියානම් ඇති. හරිද? ඊට වඩා හිතනට තේරෙනවා මේක ඉන්න ටික විතරක් නෙමෙයි. අපිට මෙතන ඉන්න ලැබෙන්නේ ටික දවස් බවත්. හැබැයි මේක විතරක් නෙමෙයි තියෙන්නේ. ආයි නැවත ඉපදෙන්න වෙනවා. හරිද? ඒතර ඒ වගේ දැක්මක් තියෙන කෙනා මොකද කරන්නේ? මේ ජීවිතේ සතුට උපදවා ගන්නවා සාමකාමීව. මජර, මදාවි, දහදුරා කියන අයයි සම්මත ඒ වගේ වැඩවලට යන්නේ නැහැ. සමාජයේ පෙළන්න පිටාටපත් කරන්න යන්නේ නැහැ. මොකද එයා දන්නවා ආයි ඉපදෙන්න වෙනවා. එහෙනම් ඒ දැක්මත් එක්ක යා ඊටාම සංවරව අකමැත්තෙන් නමුත් සංවර වෙන්න උත්සාහ කරනවා. මොකද එයාට තේරෙනවා මේක Tamanට ඕන විදිහට හිටියා කියන එකෙන් ගොඩ යන්න බෑ. මොකද ආයි ඉපදෙන්න වෙනවා. එතකොට නැවත ඉපදීම ගැන අදහසක් තියෙන මනුස්සයා ඒ තැනදී Tamanට අඩුපාඩුවක් නොවන විදිහට මේ ජීවිතේ සතුටින් සහ සාමයෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. තව ටිකක් ඉස්සරහට හිතන්න ගත්තාම තේරෙනවා ඉපදින එක නතර වෙන්නේ නැහැ. දිගට ඉපදෙන්න වෙනවා. මැරෙනවා, ඉපදෙනවා. හරිද? ඕකත් එක්ක කෙනෙක්ට වෙන්න පුළුවන් ඊළඟ තැන තමයි මැරෙන ඉපදින සසරක් තමයි මේක. මේක තේරුම් අරගෙන සාමකාමී වෙන්නයි තියෙන්නේ. හරිද? තව ටිකක් ඉස්සරහට කල්පනා කරන්න ගත්තාම වෙනවා මැරෙනවා, ඉපදෙනවා කියන්නේ මොකක්ද? අපේ තියෙන මෝඩකම නිසා. මේ මායාව නිසා. එහෙනම් කෙනෙක් කල්පනා කරනවා මැරෙනවා ඉපදෙනවා කියන එක මායාවක් නිසා මැරෙන ඉපදෙන එක නවත්තන්න පුළුවන් විදිහේ තව මොකක්වත් නැද්ද?
දැන් මම ඉස්සෙල්ලා කිව්ව ගත්තක මේ ගැලපෙනවද නැහැ. සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය උපදින මිනිස්සුත් මැරෙනවා නැත්තම් ජරාවට ව්‍යාධියට පත් වෙනවා කියන එකට කැමති නැති හින්දා ඒකෙන් ගැලවෙන්න තමයි මූලික උත්සාහ කළේ. නමුත් ඒක බෑයි කියන එක තේරුම් ගත්ත පිරිස තමයි ඉස්සරහට ගිහිල්ලා නැවත ඉපදිනවා කියන තැනින් ලෝකේ සිල්වත් වෙලා ධාර්මික වෙලා සාමකාමී හිටියේ. ඒ වගේම තමයි තව ඉස්සරහට හිතන්න ගියාම මැරෙනවා ඉපදිනවා කියන එක චක්‍රයක් ඉවරයක් නැහැ කියලා පේනවනේ. මේක වෙන්නේ මෝඩකම නැත්තම් මායාගතිය නිසා කියලා ඒගොල්ලෝ කල්පනා කරන ගන්නවා මැරෙනවා ඉපදිනවා කියන්නේ මේ අපිට වෙලා තියෙන ජීවිතේ හැටි. මරණය ඉපදීම නැත්තම් සදාතනික ෂේම භූමියට යන්න පුළුවන්. සදාතනික සැප ඇති ෂේමයට යන්න පුළුවන්. තේරුණානේ? මේ මුලක් මැදක් අගක් පනවන්න බැරි සදාතනික සැපයක් තියෙන ඒ සුගතියට යන්න පුළුවන්. ඔතනට කෙනෙක් එකඟ වෙලා ඕකට අනුව ප්‍රතිපදාව ඉක්මවන්න ගන්නවා. වැද? ඔය තමයි ඔය ලෞකිකව යහපත්යයි සම්මත පැත්තෙන් යන්න දින උඩම. අර මම ඉස්සෙල්ලා කිව්වේ අනිත් පැත්තත් මම කියන්න. කෙනෙක් ජාති ජරා ව්‍යාධි මරණ කියන එකට අකමැති වෙලා ඒක නැති කරන්න දඟලන දැඟලිල්ලත් එක්ක එයා නිකමට හරි වටහා ගත්තොත් එයාට දැක්මක් ආවොත් ඇත්තරම මැරෙනවා ඉපදිනවා කියලා එකක් නැහැ. මේක බොරුවක් කියලා එහෙම ඇවිල්ලා එයාට එහෙම අදහසක් ආවොත් ඒ දැක්ම අනුව එයා හිතින් කයින් වචනෙන් සම්පූර්ණයෙන්ම සංවර භාවය ගිලිහිච්ච සම්පූර්ණ අසංවර වෙච්ච සම්පූර්ණම මිච්ඡාදිටපත් වෙච්ච මේ ජීවිතේ පවා අවුල් කරගන්න මට්ටමේ තැනටපත් වෙන්න පුළුවන්. ඔය තමයි මිච්ඡාදිට්ඨිය බයනකම. එහෙම වුණොත් ඔක යන්නේ අර නැති පැත්තට. නැති අන්තේ පැත්තට යනවා. ඒතකොට මෙයා මේ ජීවිතේත් ඇත්තක් බවට බාර ගන්න නැහැ. මේ ලෞකික සම්මාදිටිය පව පිරිනවා. හරිද? ওই පැති දෙකටම යන්න පුළුවන්. දැන් මම ඔක ගේන්න උත්සාහ කරේ ওই කාරණා කිව්වේ මේ ලෝකයේ සම්බන්ධව Tamanට මේ අත්විඳින්න හම්බෙන මේ අත්දැකීම් ටික Taman කොහොමද විස්තර කරගන්නේ කියන එක මත තමයි මෙයා කරන කියන ප්‍රතිපදාව තීරණය වෙන්නේ. ඒ අනුව තමයි ලෝකෙ තියෙන ප්‍රතිපදාව සියල්ලම ඉපදෙන්නේ. නැතු නිකන් ආකාශමිකව කෙනෙක් ප්‍රතිපදාවට යන්නේ නැහැ. හරිද? හරි. බුදුහාමුදුරුවෝ මෙතන විශේෂ වෙන තැන අපි කතා කරන්න ඕන තැන බුදුහාමුදුරුවෝ බෝසත් කාලේදී අපි දන්නවා බෝසත් කාලේ බුදුහාමුදුරුවෝ කරපු යෝග දෙකක් තිබ්බා. අත්තිකලමතාන යෝගය සහ කාමසුකල්ලිකාන යෝගය. බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ කුමාරවදී ඉන්නකොට අතිශය සැපසහගත ජීවිතයක් ගත කරපු මේ කුමාරෙක්. සැප කියන එක කියන්නේ දුක කියලා එකක් අහලවත් නැහැ. එච්චරට සැපයි. නමුත් උන්වහන්සේට නිරීක්ෂණය වෙච්ච මූලික කාරණා හතරක් ගැන අපි දන්නවා. මමත් ජරාවට පත් වෙන කෙනෙක්, මමත් ව්‍යාධියට පත් වෙන කෙනෙක්, මමත් මරණයට පත් වෙන කෙනෙක් නම් මේ ජාතිය, මේ ජරාව, ව්‍යාධිය, මරණය නැති කරන්න පුළුවන් තැනක් හොයාගන්න ඕනේ. හරිද? ඒ පරිශ්‍රණය තමයි අරමුයි. හරිද? ඔහොම උන්වහන්සේ ඒ අදහස අරගෙන ගෙදරින් එළියට ආවට පස්සේ උන්වහන්සේට තිබ්බේ තපස් ප්‍රෝජාව. ඒතර බුද්ධ ශාසනයක් තිබ්බේ නැහැ. උන්වහන්සේ බුදු වෙන්න හිටපු උතුමන් වහන්සේනේ. ඒතකොට උන්වහන්සේ මේ උන්වහන්සේට ඒ වෙනකොට උන්වහන්සේට යන්න පුළුවන් වුණේ සාමාන්‍ය තපස් ප්‍රෝජාවට සත්‍ය වෙන මිනිසුන්ගේ ඒ භූමියට. දැන් මම හිතන්නේ ඔබ වහන්සේට තේරෙනවා ඇති මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ කාම සුගල්ලිකාණියෝගේ ඉන්න කෙනෙක් සැපය සදාකාලික සතුට හොයන්න යන්නේ කාමභෝගී ජීවිතේ. ඒක කවදාවත් කරන්න බෑ. තේරෙනවද? එනි කාමභෝගී වස්තු මොන විදිහට වෙනස් කර මොන විදිහට විකෘති කර මොන විදිහට පවත්වන්න ගත්තත් ඒකේ සදාතනික සතුටක් ලැබෙන්නේ නැහැ. తాවකාලික තාම සුළු ආශාදයක් තියෙනවා. හරි. ඒ තියෙන සුළු ආශාදයට වඩා ආදීනමේ ප්‍රබල වැඩි කියලා තේරුම් ගත්ත පිරිසක් ප්‍රඥාවන්තයෝ එතනින් අයින් වෙනවා. එතනින් අයින් වෙනවා නම් කෙනෙක් මෙහෙම. ඒ තමයි කාම වස්තුව සැපයක් නැහැ. මේවා සැපයක් නැහැ. හරිද? එහෙනම් මේ තියෙන දුකෙන් ගැලවෙන්න මම උපරිම දුක විඳින්න තමයි උත්සාහ කරන්න ඕනේ කියලා තනිය වෘතයකට ආවා. එතුමාපත් වෙන්නේ අත්තිලමදාන යෝගයට. අපි දන්නවා බෝසත්ණන්සේගේ කාලේ කාමසුකල්ලිකාණ යෝගයෙන් එළියට ආවට පස්සේ බෝසත්ණන්සේ ගිහිගෙයින් නැත්නම් රජමාලිගාවෙන් එළියට ආවට පස්සේ උන්වහන්සේ ක්‍රමිකව ආවේ අත්තිලමදාන යෝගයට. බෝසත්ණන්සේ තොර විශේෂ වෙනවා. සාමාන්‍යයෙන් කාමසුකල්ලිකාණ යෝගයේ සැපේ හොයපු කෙනෙක්ට ඒක හම්බෙන්නේ නැති වුනහම අත්තිලමදාන යෝගයට ගිහිල්ලා තමයි හිර වෙන්නේ. බෝසත්ණන්සේ ඔබ නෙමෙයි බෝසත්ණන්සේට තේරුණා අත්තිලමදාන යෝගය හරියන්නේ නැහැ. يعني ඒකෙන් ඔය සදාතනික සතුට කියන එක උපද්දවන්න බෑ. මහන්සිය ආයාසයත් තරමට ඒකේ ප්‍රතිඵලය තියෙනවා. ඒකේ ආස්වාදය තියෙනවා. නමුත් අර කියන වගේ පර්මනන්ට්ලි තියාගන්න බෑ මේක. ඒ තියෙන විචක්ෂණශීලී භාවය මේකේ ප්‍රධානයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ තමන් ලබන අත්දැකීම කොච්චර විමර්ශනයට ලක් කරාද කියන එක තනින් තමයි කෙනෙක් ප්‍රඥාවන්තද නැත්නම් මෝඩද කියන තීරණය වෙන්නේ. බහුතර දෙනා අත්දැකීමට වහල් වෙලා අත්දැකීමත් එක්ක ලගිනවා. තාම සුළු පිරිසක් අත්දැකීම හරියට විමර්ශනය කරලා අත්දැකීමෙන් අවබෝධය ලබනවා. තේරෙනවද? මුළු ධර්ම පරයාවල් සියල්ලම ගන්න. ඒ සියලු තැන්වල මොකද්ද වෙන්නේ? ප්‍රායෝගිකව ජීවිතේ භාවිතා වෙන විදිහමයි බුදුහාරු කියලා තියෙන්නේ. ඔක හොයාගන්න ඕන සතිපට්ඨාන සූත්‍රය අරන් බලන්න. සතිපට්ඨානේ තියෙන සියලු පබ්බ ටික ගත්තොත් කායගත සති විශේෂයි. කායගත සති කියන්නේ මොකද්ද? කයෙහි කය අනුව දකින ඒ සම්පූර්ණ පබ්බයන් සියල්ල පෙන්වලා තියෙන්නේ මොකද්ද? අපි හැමදාම ගනුදෙනු කරන අපේ
ජීවිතේම කොටස් එක්ක. හොඳ මේක හුස්මනේ. හුස්ම ඉතින් අපි ඉපදිච්ච තැන ඉන්න දන්නවනේ. නමුත් ඒකනේ අපි අවධානයක් දෙන්නෙම නැත්තේ. ඊට පස්සේ අවිදින හිටගෙන සැතපෙන නිදා ගන්නවා කියන ඉතින් අපි හැමදාම පරිහරණය කරන්නේ. අන්න ඒ වගේ දෙච්චට ප්‍රායෝගිකයි සිද්ධි. කොහොමද? ඔසනවාසේ ඔතන කාමසුකල්ලිකා නියෝගයෙන් අත්‍යවශ්‍ය නියෝගයට හැරිලා එතනොත් මේක කරන්න බෑ කියන තැනට ආවට පස්සේ. ඔතනින් තමයි මධ්‍යම ප්‍රතිපදාව උපදින්න ගන්න භූමිය. හරිද? අපි දන්නවා කතාවේ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ බෝසත්වහන්සේ ඊට පස්සේ අසතු බෝසත්වහන්සේ මුලට ඇවිල්ලා සර්වතා ඥානය ලැබනවා, සම්බුද්ධත්වය ලැබනවා. ඒකත් එක්ක බුදුහාමුදුරුවෝ මේ අදාළ සූත්‍රය දේශනා කරන තැනදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා ස්වාමීන් වහන්සේලාට ආර්යස අනාර්ය කියලා පරිශන දෙකක් තියෙනවා කියන එක. ඔතනින් තමයි මේකේ අර සෙන්ටර් පොයින්ට් එක එන තැන. මේක තමයි මේකේ අර මේ ක්ලයිමැක්ස් එක මේ කතාවේ. ආර්යස අනාර්ය පරිශනේ මොකද්ද කියන එක. මෙහෙම බලන්න මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ජීවිතය සම්බන්ධව දකින්න පටන් ගන්නේ තමන්ට තියෙන අත්දැකීම් නිසා තමන් ජීවත් වෙන සංසිද්ධියනේ. ඉතින් හිතන්නකො නිකම් සුනකෙක්ට බල්ලෙක්ට මිනිස්සුන්ගේ දණසෙන් පල්ලෙහානේ බොහෝ දුරට පේන්නේ. එයාගේ සාමාන්‍ය ඇස් වට්ටපට. කුරුල්ලෙක් අහස පියාඹනකොට කුරුල්ලෙක්ට මේ වගේ පේන්නේ නැහැ නේ අපි. උඩට ගියාම පේන්නේ අපි හිතන නිකන් තිත් වගේ. සමහරවිට අපි අහලා තියෙන සතුන්ට මේ කලර් බ්ලයින්ඩ් කියලා. ඒගොල්ලන්ට මේ අපි වගේ හැම පාටක්ම පේන්නේ නැහැ කියලා. ඒතර බල්ලෙක් ආයි ගත්තොත් බල්ලට සෑහෙන ශ්‍රවණ ප්‍රාසයක් තියෙනවනේ. ඒතකොට ඒගොල්ලෝ දකින ඒ ලෝකය අපිට හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ අපිට අත්විඳින ලෝකෙ නෙමෙයි. ඒතර ඒගොල්ලෝ තීරණ ගන්න ඒගොල්ලෝගේ ජීවිතය සකස් කරන්න තියෙන්නේ ඒ තියෙන අත්දැකීම් ටික ගන්නවා. ඒක බැලන්නේ. හරි. එහෙනම් අපිට මේකේ අනිවාර්යෙන් පටන් ගන්න වෙන්නේ කොහෙන්ද? කෙනෙක් ජීවිතය සම්බන්ධ පරීක්ෂණය කරන්න බහිනවා නම් බහින්න වෙන්නෙම තමන්ට තියෙන අත්දැකීමත් එක තමයි. හරිද? දැන් මෙන්න මේකයි හොඳට බලන්න තියෙන තැන. අත්දැකීම අපිට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් තැන් හයක් තියෙනවා. හරිද? ඒ තැන් හයෙනුත් අපිට පහක් ප්‍රධාන වශයෙන්ම හොඳට තේරෙනවා. ඒ තමයි ඇසයි රූපයි, කනයි සද්දයි, නාසයයි ගන්ධයි, දිවයි රසයි, ශරීරයයි පහසයි කියන එක. හරිද? ඔගේ ලස්සනට වෙන්න උදාහරණ මේ චක්කු විඤ්ඤායේ රූපේ සම්බන්ධ. ඊට පස්සේ සෝත විඤ්ඤාය ශබ්දය, ගාන විඤ්ඤාය ගන්ධය, ඊට පස්සේ જીවහා විඤ්ඤාය රස. ඊට පස්සේ කාය විඤ්ඤාය පොට්ටබ්බය. ඔන්නෝම කාරණයක් වෙනකොට තමයි කියන්නේ මේ කාම ගුණ කියලා. පංචකාම ගුණ කියලා වෙන්නන්නේ. මෙතන අපිට හිතන්න පැත්තක් තියෙනවාද? සෑහෙන්න මේකේ විමර්ශනය කරන්න පටන් ගන්න හොඳ නැහැ. දැන් මේ කතාව ඔයාලට තේරෙනවා නම් මේක නිකන් හදපු හිතලුවක් නෙමෙයිනේ. ඇහෙන් රූප පේන, ඇහෙන් දැනගන්නා වූ රූප, කනෙන් දැනගන්නා වූ ශබ්ද, නාසයෙන් දැනගන්නා වූ ගන්ධ, රසෙන් රස දැනගන්න දිව, ඊටසේ පහස දැනන ශරීරය කියන එක බොරු කතාවක් නෙමෙයි. අපිට පැහැදිලිව පේනවනේ එහෙම පහක් තියෙන බව. ඒ නානත්වය පේනවනේ. නැතුව නිකන් මේ ඔක්කොම එකම මූලයකින් හට ගන්න ඕනේ කතාවක් නෙමෙයි නේද? එතන මේක නානාවිද, නානා ගෝචර, නානා ඉන්ද්‍රියන අපිට පේනවනේ. ඒකයි අර නාම රූපච්ඡ සලආයතන කියලා පෙන්නන්නේ. ආයතන හයක් ගැන පැහැදිලි කරන්න ලස්සට. එතන. ඒතර මෙතන වෙනවනේ නානත්වයක් තියෙනවා. හරිද? ඒ නානත්වය අපි දැනුත් අත්විඳින්මින් ඉන්නේ. හරිද කතාව? දැන් මෙන්න මේකයි බුදුහාමුදුරුවෝගේ පදනම. බුදුහාමුදුරුවෝ කියන්නේ සත්වයා සසරට අහු වෙන්නේ මොකක් හින්දා කියලාද? තණ්හාව නිසානේ. සත්වයා සසරට අහු වෙන්නේ තණ්හාව නිසා. දුක්ඛ සමුදය තණ්හාව. තණ්හාව කියන්නේ සරලම වචනේ තමයි කැමැති කියන්නේ. කැමැති වෙන්නේ මදිකම තියෙන හින්දානේ. තණ්හාවේ එක ලක්ෂණය තමයි මදිකම, ඕනෑකම. හරිනේ? ඕනෑකම, මදිකම තණ්හාවේ ස්වභාවය. දැන් සත්‍යය සසරට අහු වෙන්නේ තණ්හාව නිසා කියන කතාව ගැන අදහසක් තියෙනවා නම් හරිද? මෙන්න මේක බලන්න ඕනේ. තණ්හාවේ ලක්ෂණය මොකක්ද? මදිකම ඕනෑකම කියලා මම කිව්වනේ. ඒ තණ්හාව කියන එක මදිකමෙන් හරි ඕනෑකමෙන් හරි ඉදිරිපත් වෙනකොට ඒ ඉදිරිපත් වීමට සරලන විදිහේ සැපයුමක් අපි ගන්නවා නම් ඒ සැපයුම මොන වගේ ලක්ෂණයකින් තියෙන්න ඕනද? කටෝර, අසාර, තුච්ච, නින්දිත, එපා කරපු එහෙම පැත්තකින් මේ සැපයුම එන්න ඕනේ. නැත්තම් ඊටාම සුඛසහගත. ඊටාම සාරවත්. ඊටාම වටින. ආයි එපා කියලා අයින් කරනවා සිතෙන්නේ නැති. ඒ මට්ටමට දෙන්න ඕනේ. තණ්හාවට සැපෙම එනවනම් වටින සුන්දර සාර ප්‍රියමනාප මధుර ඉෂ්ඨකාන්ත ඔන්න ඔය එකකින් එන්න ඕනේ. දැන් හිතලා කියන්න ඇහැ කියන තැනට නෝනේ ඇහැ සඳහා රූපයක් එනවනම් ඒ ඇහැ බාර ගන්න රූපය අසාර කටෝර තිත්ත එපා වෙන ඒ වගේ තැනකින්ද රූපේ ඉදිරිපත් වෙන්නේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය මට්ටමෙත්. අනිවාර්යෙන් ඇහැට රූපයක් එනවා කියන්නේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය මට්ටමෙන් තමයි. يعني ඇහැට කවදාවත් රූපයක් අප්‍රියමනාප නැහැ. තේරුණාද? අනිෂ්ඨ අකාන්ත නැහැ. තේරුණා කියන්නේ?
කනට සාපේක්ෂව. කනටත් කටෝර සද්ද එපා කරපු සද්ද කියලා ආදී නෑ. කනට ශබ්දය කියන්නේ මිහිරි. කනට ශබ්දය කියන්නේ ප්‍රියමනාපයි, ඉෂ්ටයි, කාන්තයි, මధుරයි. හරිනේ? ඔම ගත්තාම නාසයට සුවඳ කියන එක, දිවට රස කියන එක, ශරීරයට පහස කියන එක ඉෂ්ටයි, කාන්තයි, ප්‍රියමනාපයි, මధుරයි. හරිනේ? දැන් ඔන්න බලන්න හරිද අපේ තියෙන සාමාන්‍ය ඕනම කෙනෙක්ගේ අත්දැකීම හරියට පොඩ්ඩක් විනිවිද යන්න ගත්තොත් මේ කාරණා ටික හොඳට පේනවා. අපි ඇහැට පේන රූපවල ලස්සන බලලා ලස්සන රූප බලනවා, අවලස්සන රූප අයින් කරනවා කියන එක අපි කරන බව ඇත්ත. නමුත් ඇහෙන් බැලුවොත් ඇහැට වැටෙන ඕනම රූපයක් ඇහැට ප්‍රිය විදිහට තමයි තියෙන්නේ. ඇහැට අප්‍රිය වෙන්නේ නැහැ. තේරෙනවද? කනට ඇහෙන ශබ්ද වලින් හොඳ ශබ්ද නරක ශබ්ද කියලා අපි වෙන් කරාට කනට කොහොමවත් ඇහෙන්නේ ශබ්ද තමයි. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ ඉල්ලුමට සරල විදිහටමයි සැපෙම තියෙන්නේ. ආයේ කතාවක් නැහැ. අපි නහයට ගඳයි සුවඳයි කියලා වෙන් කරන්න ගත්තට නහයට අනිවාර්යයෙන්ම ගන්ධය කියන එක ලැබෙනව තැන. හරිද? ඊපස්සේ දිවට සාපේක්ෂව රසයි, නීරසයි, තිත්තයි කියලා අපි වෙන් කරගත්තා. අපිට හොඳ එක කොටසක් තිබ්බට දිව කියන තැනට අනිවාර්යෙන් යහපත් සුව මధుර ප්‍රිය වෙන්නේ රස. ශරීරය කියන අපිට තියෙනවා සුන්දර පහසවල්, සුමුදු පහසවල්, මෘදු පහසවල්, කටෝර පහසවල් අපිට තියෙනවා. නමුත් ශරීරය කියන ඒ පදනමට ලැබෙන්න තියෙන පහස තමයි ඒකේ තියෙන දායාදය. ශරීරයේ උරුමය තමයි පහස. ඇහි උරුමය තමයි රූප. පැහැදිලිම කියන්නේ. කියන්නේ ඒක තමයි ඉෂ්ඨකාන්ත මනාප්‍රිය. එතනවා කියන්නේ. නැත්නම් නිකන් හිතන්නකෝ මෙහෙම කෙනෙක් ගේන්න පුළුවන් මෙහෙම අදහසක්. නෑනේ ස්වාමීන් වහන්සේ දැන් ඇහැට පේන ලස්සන රූපේ නිසානේ මිනිස්සු බැඳෙන්නේ කියලා කිව්වා. ඉතින් මේ ලෝකේ අවම ලස්සන ලස්සනින් අඩුම රූප දකින සත්‍යෝ නැද්ද? ඉන්නවා. අවීචි මහ නරකේ ඉන්න නිර්සත්තු. ඒගොල්ලෝ සුන්දර රූප දකින්නේ නෑනේ. එහෙමනම් ඒගොල්ලන්ට තණ්හාවක් ඇති නොවෙන්න බෑ. එහෙම නේද? කෙනෙක් කිව්වොත් එහෙම කනට ඇහෙන ප්‍රිය මధుර ලස්සන ශබ්ද නිසා තමයිනේ අපි ඇලෙන්නේ සසරට කියලා කෙනෙක් තර්කයක් ගෙනාවොත්. ඒකේ අනිත් පැත්ත මොකද්ද? ලෝකේ නීරස කටෝර එපා කරපු ශබ්දම දිගටම අහන්න වෙන භූමි උපදින ස්ථාන තියෙන සත්‍ය උපදින ස්ථාන. ඉතින් එහෙමනම් ඒ සත්‍යෝ දැන්ටමත් නිවන් දැකලා. එහෙම වෙන්නේ නෑනේ. එහෙනම් හොඳ දේ ගන්න අපිට තියෙන විභේදනේ නෙමෙයි මෙතන කතා කරන්නේ. ප්‍රිය මధుර මනාප ඉෂ්ඨකාන්ත කියලා මෙතන කතා කරන්නේ නෙමෙයි අපිට තියෙන ලස්සන කැත කතාව නෙමෙයි. ඇහැ කියන ඉන්ද්‍රියට, ඇහැ කියන උපකරණයට අනිවාර්යෙන් ගැලපෙන්නේම රූප ටික තමයි. තේරෙනවද? ඒකට වටින්නෙම රූප ටික තමයි. තේරෙනවද කියන්නේ? ඇහැ කන නාසය දිව ශරීරය කියන ඔය ඉන්ද්‍රිය ටිකට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික ගෙනාවොත් කවදාවත් කන ගිහිල්ලා රූප බලන්න යන්නේ නැහැ. එයාට ඒක අදාළ නැහැ. තේරෙනවද? ශරීරය ගිහිල්ලා ගන්ධය බලන්න හදන්නේ නැහැ. අර තන හොඳට තේරුම් ගන්න. ඇහැට රූපම තමයි එන්නේ. කනට සද්දෙමයි එන්නේ. ඕක ප්‍රිය මధుර ස්ථාවර ඉෂ්ඨකාන්ත ස්වභාවයමයි තියෙන්නේ. ඒ හොඳට තේරුම් ගන්න ඕනේ. ලෝකේ සත්වයා හරිද? නැවත උපදින්නේ ඇයි? නැවත ඉපදීම තේරෙන්නේ නැත්නම් ඊළඟ මොහොතක් ගැන ප්‍රාර්ථනා තියාගන්නේ ඇයි? මේකට වඩා හොඳ දෙයක් ඉස්සරහට ලැබෙනවා කියලා. හරිනේ? ඒ උදෙසා තමයි මෙච්චර පොරේකට වැටෙන්නේ. දැන් මේකට වඩා හොඳ දෙයක් ඉස්සරහට ලැබෙනවා කියන අදහස උපදින්නේ ඇයි සත්‍යෙට? ඕනෑකම නිසානේ. මෙතනට වඩා හොඳ දෙයක් තිබ්බනම් හොඳයි කියන ඕනෑකම නිසා. ඕනෑකමට ඉදිරිපත් වෙන්නේ වටිනාකම. ඕනෑකමට ඉදිරිපත් වෙන්නේ ඉෂ්ට කාන්ත ප්‍රිය මధుර ඔන්න ඔය ගතිය. අපිට පේනවද ඉපදෙන්නේ කියලා? තේරෙනවද? ඇහැ කන නාසය දිව ශරීරය කියන එක පවතිනවා කියන්නේ ඕකට අදාළව ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය මధుර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන එක ලැබෙන්න ඕනේ. ඒක තණ්හාවේ ලක්ෂණය එතනම ගුණ වෙනවා. හරිද? තණ්හාව පවතිනවා කියන්නේ මේකට වඩා තව එකක් ලැබුණා නම් හොඳයි කියන එක ඉස්සරහට යනවා. මෙහෙම සිද්ධියක හිතුවොත් එහෙම දැන් මට පේන රූපයට මම කැමති නැහැ. කැමති නැහැ කියලා මම මොකද බලාපොරොත්තු වෙන්නේ? ආයෙත් තමයි. ඊට වඩා එහෙනම් මේ අකමැති රූපේ අයින් වෙලා කැමති රූපයක් තිබ්බනම් හරි කියන එකෙන් ඉස්සරහට යනවා. හරිද කියන්නේ? එහෙනම් කවදාවත් ඇහැ රූපෙන් ගැලවෙන්නේ නැහැ. කන ශබ්දෙන් ගැලවෙන්නේ නැහැ. නාසය දිව ශරීරය ගඳ සුවඳ රහ පහසින් ගැලවෙන්නේ නැහැ. තේරෙනවද? ගැලවෙන්නෙත් නැහැ නිකන් කෙට්ට ගලවන්නත් බෑ. ඒක හොඳට තේරුණාද? මේක නිකරුණේ ඔහේ තිබ්බ කියලා ගැලවෙන්නේ නැහැ. නිකරුණේ තිබ්බම මොකද වෙන්නේ? උපේක්ෂාවට යනවා. තේරෙනවද? උපේක්ෂාවේ භයානකම තමයි හොයාගන්නත් බෑ. කියන්නේ මෙතන පේනවද ඔය බුදුහාරු පෙන්නපු අදහසක් තියෙනවනේ. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. එහෙම කියලා තියෙනවනේ. සෝතන් ලෝකේ පිය රූපං සාත රූපං. හරිනේ. ඒ මොකද? ඇසම තමයි ප්‍රිය මధుර. අන්න ඒ අදහස මේක කලවම් කරගන්න. ඒ අදහසෙන් මේක බලන්න. ඒකට තේරෙයි
ඇහැ සහ රූපය අතර සම්බන්ධයේදී පැහැදිලිව පේනවා ඒක තමයි ලෝකයේ සත්වයාට තියෙන වටිනම සාරම ප්‍රියම මధుර ස්වභාවය. ඔය පළවෙනි මර්මස්ථානේ. දෙවෙනි එක කණයි සද්දයි. තුන්වෙනි එක නාසයයි ගන්ධයි. හතරවෙනි එක දිවයි රසයි. පස්වෙනි එක ශරීරයයි පහසයි. ඔය පංචකාම වලින් ආයි ගැලවෙනවා කියන එක හිතන්නවත් බැරි මට්ටමකදී. හරිද? සත්වයා කියලා අපි නම් කරනකොට ওই සත්වත්වයේ පවතින ඕවත් එක්කනේ. එතනවා කියන්නේ. මේක පේනවද ඉපදීම කියන එක කොහොමද වෙන්නේ කියන එක? ඉස්සරහට යන්නේ කොහොමද පේනවද? ප්‍රියමధుර භාවය තියෙනවා කියන එකනේ. ප්‍රියමధుරයි කියන අදහස ඇතුව මේක බලනකොට ප්‍රිය භාවය, මధుර භාවය, සාර භාවය නැත්නම් වටිනවා කියන අදහසත් එක්ක බලනකොට ලෝකේ සාමාන්‍ය සත්වයාට හම්බ වෙන්නේ නැත්තේ මොකද්ද? වටිනවා, ප්‍රියයි, මధుරයි කියන එකමනේ. හැමතිස්සෙම සත්වයාගේ තියෙන යොමු කොහොමද තියෙන්නේ? මේක නැතුණත් ඉස්සරහට. මේක නැතුණත් ඉස්සරහට. සත්වයාගේ චිත්තසංතානවල මේක නෙමේ ඉස්සරහා එක. මේකේ නැහැ ඉස්සරහා එකේ කියන අදහස එනකොට මේකේ නැහැ ඉස්සරහා එකේ තමයි තියෙන්නේ කියලා ඉස්සරහට යනකොටත් මෙයාට හම්බෙන්නේ ආයෙ මොකද? මේ ඇහැසා මෙහි රූපයෙන් මේ කියන සතුට ලැබෙන්නේ නැහැ, මේ ප්‍රියමధుර භාවය නැහැ, මේක තේරුමක් නැහැ කියලා ගන්න සත්වයා ආයෙ නැවත බලාපොරොත්තු වෙන්නේ මොකද? ඇසයි රූපේනේ. දැන් එතකොට මේකේ නෑ ඊළඟ එකේ තියෙන්නේ කියලා යනකොට නැති වෙච්ච දේ හා සමාන දෙයකින් නේද අර Tamanට නොලැබිච්ච දේ ප්‍රාර්ථනා කරන්නේ සත්වයා. එතනනේ මේ ඇහෙනුයි මේ රූපෙනුයි හම්බ වෙන්නේ නැති දෙයක් තව ඇහැකිනුයි තව රූපයකින්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒකට හේතුව මොකක්ද කියලා හිතන්නේ? අපි හිතමු උදාහරණයකට කල්ලිකුත් වෙච්ච පාන් තියෙන බේකරියක් තියෙනවා. මම ගිහිල්ලා පාන් ගෙඩියක් අරන් එනවා. ඩංග වෙලා කපනකොට මට පේනවා මේකේ ෆංගස් ඇදිලා ජරා වෙලා කළු වෙලා ගිහිල්ලා. දැන් ඒතර මට පාන් කන්න ඕනේ කියන ඒ සතුට සොම්නස ලැබෙන්නේ නැහැ නේද? එහෙනම් මම මේක ඩස්බින් එකට දානවා. දාලා මං ආයේ බේකරියට යනවා. හරිද? මෙහෙම කෙනෙක් කරනවා නම් එයා ඇයි එහෙම කරනවා නැත්තේ? මහන්සි වෙලා, මුදල් වියදම් කරලා, ආසාවෙන්, ඕනකමින් ගිහිල්ලා පිරුණු වෙච්ච පාන් ගෙඩියක්ම ගෙනනවා නම් ගේන්නේ ඇයි? කලින් පාන් ගෙඩිය පිළුණාට අලුතෙන් එන පාන් ගෙඩිය හැම එකක් නොවේ කියලානේ කියන්නේ. හැබැයි දැන් මම මේක කිව්වේ නැවතත් එයා ගිහිල්ලා අරන් ඉන්නේ අර පිළුණු පාන් ගෙඩියක්ම නම්. ඒකට හේතුව මොකද්ද? ඔගේ ප්‍රධානම එක දන්නේ නැතිකම. එනේ මේකෙන් නැති වුණාට ඊළඟ එකේ තියෙයි කියලා යන්නේ අර නොලැබිච්ච එක හා සමානම දෙයක් ගන්න දන්නේ නැතිකම හින්දා. එහෙනම් මේක හොඳට තේරුම් ගන්න. ඕනෑකම උපදින්නේ දන්නේ නැතිකමත් එක්ක. තේරෙනවද? ඒකයි අවිද්‍යාවයි භව තණ්හාවයි බුදුන් වහන්සේලා හැම තැනම වගේ උලුප්පල පෙන්නපු තැන. අවිද්‍යාවයි භව තණ්හාවයි මහන්නේ සත්‍ය අවසර රන් යන්නේ. ඕනම සිද්ධියකදී සතුට උපදින්නේ කලින් එකට සාපේක්ෂව. මේ වෙලාවේ අපි මතකයේ මතක් කරමින් සතුට විඳින්නේ මෙතන දුක තියෙන නිසා. හිතන්නකෝ මේ වෙලාවේ තමන් සන්තුෂ්ටයි නම් කිසිම බාහිර සාධකයකින් තොරව තමන්ට සතුට තියාගන්න පුළුවන්. ඔව්. ඒ අදහස එන්නේ දැන් තියෙන හැඟීමත් එක්ක සාපේක්ෂවනේ. දැන් හිතන්නකෝ මේ වෙලාවේ නම් මගේ සතුට වැඩිපුරම තියෙන්නේ. මං කතා කරන්නේ මොකද? අයියෝ මේ සතුට මට ඒ දවස්වල ගන්න බැරි වුණානේ. එහෙම නෙන්නේ. තේරුණා කියන්නේ? එතන ඇත්තම දුක සතුටත් සාපේක්ෂව කරන්න එපා. එතනින් තේරුම නරක. මේ අත්දැකීම සතුටුයි එදා අත්දැකීම දුකයි කියලා අපි හිතනකොට සතුට දුක අතර දෝලණය යන්න එපා. එතනින් අදහස රූප ගන්න අතන්න. එකම අත්දැකීම් ටික. හරිද? එකම අත්දැකීම් ටික මේ අත්දැකීමෙන් සතුට ලැබෙනවා කියලා මේක බාර ගන්නවා අරක රිජෙක්ට් කරනවා. අන්න එහෙමයි සතුට දුක උපදින්න ඕනේ. තේරෙනවද? සත්‍යයේ සතුට දුක උපදින්නේ කොහොම? මේ එකම අත්දැකීම් ටික එකම ඉන්ද්‍රිය වලින් එන අත්දැකීම් ටික වර එකදී සතුටක් කියලා අරගෙන ඒ ඉන්ද්‍රිය වලින්ම ආපු අත්දැකීම දුකයි කියලා රිජෙක්ට් කරනවා. ඒතර මේ වෙලාවට සතුට දුක නෙමෙයි ප්‍රශ්නේ. බාර ගැනීම සහ අර සාපේක්ෂ කිරීම. එනේ එකම පිළුණු පාන් ගෙඩි දෙකක්. මේක රහයි අරගෙන ඉරසයි කියලා කියනවා. දැන් මේකෙදි සැප දුකද අපිට තියෙන තොර ප්‍රශ්නේ නැත්තම් අර තණ්හාවයි නොදන්නකමයිද? ඒක හොඳට තේරුම් ගන්න නේද? වේදනාව මුල් කරලා නෙමෙයි බලන්න ඕනේ. වේදනාව කෙසේ වෙනවද කියන බලන්න ඕනේ. නැත්නම් අපි බලන්නේ වේදනාව දෙක අල්ලලා. තේරුණා කියන්නේ? නෑ නෑ. තේරෙන මට්ටමේ කතාව තමයි ඉස්සෙල්ලා කිව්වා. අපිට තේරෙන්නේ මෙහෙමනේ. අපිට තේරෙන්නේ දැන් ඇහැට හොඳ රූප තියෙනවා, ඒ වගේම නරක රූප තියෙනවා. එහෙනම් නරක රූප නොලැබෙන, හොඳ රූප පමණක් ලැබෙන නිවනක් තමයි අපි හිතන්නේ. හරිද? ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඇයි?
නරක රූපයක් එක්ක තමයි හොඳ රූපෙත් එන්නේ. හිතන්නකෝ මෙහෙම කෙනෙක් අශ්වයෙක්ව හදනවා. එයා කැමති නැහැ අශ්වයා ජරා කරනවා. ඒ හින්දා අශ්වයාගේ පිටිපස්සේ කොටස දානවා මඩුවෙන් එළියට. ඉස්සරහ කොටස ඉස්සරහ මඩුව ඇතුළට ගන්නවා. හිමුත් ඒ සතා ජීවත් වෙන්නේ නැහනේ. අශ්වයාව රැකබලා ගන්න අශ්වයාගෙන් සතුටක් ලබන්න ඕන නම් අශ්වයා දාන ජරාවත් අයින් කරන්න වෙනවා. එතනද බැඳිලා ඉන්නේ. එතනනේ කියන්නේ. ඒතර ඔන්න ඔය බන්ධනයේ තියෙන පදනම බුදුහාරු පෙන්නන්නේ. එතනද කියන්නේ. කතාව බෑනේ. හරි. දැන් මම කතාව කියමින් ආවද? අර මේ බේකරිය පිල්ලු කතාවෙන් මට කියන්න ඕනේ. පාන් වල මේ පිල්ලු වෙච්ච පාන් කතාවෙන් කියන්න ඕනේ. පේනවද? නොදෙනුවත්කම මේ ඕනෑකමට යා වෙලා තියෙන්නේ. මේ දෙන්න හාදියෝ දෙන්නේ. හරිද? එකට ගැට ගිහලා ඉන්නේ. එතකොට හොඳට බලන්න කෙනෙක් මෙතන තියෙන ආස්වාදය Tamanට සරලන විදිහට නැත්තම් ආස්වාදය ලැබෙනවායයි තියෙන සංඥාවෙන් යුක්තව ඉන්ද්‍රිය සහ අත්දැකීම් පරිහරණය කරනකොට ඉන්ද්‍රිය සහ ඉන්ද්‍රියට දාලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පරිහරණය කරනකොට එයින් තෘප්තිමත් වෙන්නේ නැතුව හරිද නැවත තෘප්තිමත් භාවය ලැබීම පිණිස එවැනිම ආකාරයේ ඉන්ද්‍රිය සහ ආරම්මනත් එක්ක ජීවිතේ කටයුතු කරනවා කියන්නේ නැවත නැවත ඉපදීමට ගියා කියන එක. හරිද? ඔය බුදුහාම ලස්සන වෙන්න අනාර්ය පරිශ්‍රණය මහන්නේ කුමක්ද කියන්නේ? අනාර්ය පරිශ්‍රණය කියලා මොකද නම් කරන්නේ? අනාර්ය කියන එකේ තේරුම තමයි ආර්ය කියන එකේ නිෂේධනය. ප්‍රතිපක්ෂ භාවය. ආර්ය කියලා කියන්නේ උතුම්, ශ්‍රේෂ්ඨ දර්ශනයට අනුව ගත්තොත් බුද්ධ ශාසනයේ දර්ශනයට අනුව ගත්තොත් සසර නිමා කිරීම, නිවා දැමීම, නිවී යෑම, නිවන කියන එකයි ආර්ය. අනාර්ය කියලා කියන්නේ නිවීම නොවෙනවා සසර පවත්වනවා. ඒ තමයි අනාර්ය. සසර පවත්වනවා කියන එකට තියෙන පදනම මොකද්ද? සසර පවත්වනවා කියන එකේ තේරුම ඉපදෙනවා මරනවා. ඉපදෙනවා මරනවා ඉපදෙනවා. ඔන්න ඕක. ඔහොම වෙනවා නම් මහන්නේ පරිශ්‍රණය අනාර්ය. ඒ අනුව හිතලා බලන්න සාමාන්‍ය ලෝකේ ඕනම කෙනෙක් එක ප්‍රශ්නයකින් අයින් වෙන්න තව ප්‍රශ්නයක් උත්තරයක් විදිහට බාර ගන්නවා මිසක ප්‍රශ්නෙට සැබෑ උත්තරයක් හම්බෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තවත් ප්‍රශ්නයක්ම බාර ගන්නවා මිසක නිවැරදි උත්තරයක් පැහැදිලි වෙන්නේ නැත. ඔය බුදුහාමුදුරු ලස්සන මතක් කරලා තිනවා. ඔක බුදු වහන්සේ කියන්නේ සාමාන්‍ය ලෝකේ සත්වයා වේදනාවට මහු වෙලා ඉන්නේ. හරිද? දුක කියන වේදනාවෙන් ගැලවෙන්න සැප කියලා වේදනාවක් තමයි හොයන්න හදන්නේ. එන්න මොකද වෙන්නේ? දුකටම තමයිපත් වෙන්නේ. දුකෙන් දුකටපත් වීමක් තියෙනවා. ඒක දැන් පටිසමුප්පාදාර්ථ ගත්තත් ඒව මේ තස කියලාස දුක්ඛකන්ද සමුදයුත්. දුක්ඛන්දමයි උරුම වෙන්නේ. හරිද? ඒක ලස්සන තව තැනක් තියෙනවා. ඔය මට මතක් වුණේ මේ වච්ච එහෙම ඇවිල්ලා කරපු චෝදනාව. ඉන්නා වූ සත්‍යයගේ විනාශයක් නැසී යාම නැති කිරීමක් නේ වහන්සේ පනවන්නේ. නිවන කියලා. ඒක උදාහරණ කොහොමද කිව්වේ? එහෙම කියන එක වැරදි වච්ච. මම එදා කිව්වෙත් අද කියන්නේ දුකෙහිම හට ගැනීමක් සහ දුකෙහිම නිරෝධයක්. එතනද ඇයි අර සත්‍යය කියන තැනදී දුකක්ම තමයි හටගන්නේ දුකක්ම තමයි නැසෙන්නේ කියලා කිව්වේ කියන එක. මේක අපිට නොතේරුණාට දිගින් දිගටම දුකක් හොයමින් ඉන්නේ. ලබන්නේ දුකක් හොයන්නේ දුකක්. තේරෙනවද? ලබන්නේ දුකක් අත්විඳින්නේ දුකක්. ඒකට අකමැති නිසා ආයි හොයන්නේ දුක. ආයි බලන්න. අත්විඳින්නේ දුක. හරිද? අත්විඳීම දුක. ඒ වගේම ඊළඟට යන්නේ එවැනිම දුකකට. අපිට දුක විතරයි පවතින සිද්ධියේදී. ඔන්න උතරත් එක්ක තමයි දර්ශනේ ඊටාම මනරම් වෙන්න ගන්න. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒකත් එක්ක තමයි මතක් කරේ. දුකක් භුක්ති විඳිනවද මම මගේ ආත්මය කියලා කවුරු හරි. දන්න දකින කෙනෙක්, දන්න දකින ප්‍රඥාවන්තයෙක් දුක් ගොඩක් මමය මගේ ආත්මය කියලා පරිහරණය කරනවද කියලා අහන්නේ. නෑනේ. තේරෙනවද කියන්නේ? අන්න එතනින් තමයි ආර්ය කියන තැනට එන්නේ. තේරෙනවද? නේසෝමස්මින් මේසෝ වත්තා තියෙන තැනට එන්නේ. ඔය අපි අහලා තියෙන ඊටාම මේ ජනප්‍රිය වචන ටික මම නොවේ මගේ ආත්මය නොවේ කියන. ඒ අනුව බලන්න කියලා බුදුහාම මතක් කරේ. තේරෙනවද? එතනත් එක්ක එන්නේ. දැන් අනාර්ය පරිශ්‍රණයේ තව ටිකක් පැහැදිලි කරුත් මම හිතනවා වන්නවා කියලා. ඒකේ වෙන්නේ ඔයාලා තේරුණා නම් අනාර්ය පරිශ්‍රණයේදී වෙන්නේ දිගින් දිගට සසර පවතිනවා. ඒ කියන්නේ මේ ගින්නට දිගින් දිගට හොයන් ඇවිත් දර දානවා. නිවෙන්නේ නැහැ කවදාවත් දිගටම පත්තු කරනවා.
ওই දිගටම පත්තු කරන නිසා, ඒ කියන්නේ සත්වයාගේ නොදැනුවත්කම නිසා සත්වයා හිතන් ඉන්නේ දුක නිමා කර ගැනීමට. සත්වයා හිතන් ඉන්නේ දුක නිමා කර ගැනීමටයි අපි මේ උත්සාහ කරන්නේ කියලා. නමුත් නොදන්නකම මතනේ මේක කරන්නේ. එහෙනම් මෙයා දන්න තු මොකද කරන්නේ? ගින්දර නිවන්න දරයින් කරනව නෙමෙයි. තව ගෙනලා දර එකතු කරනවා. එහෙනම් මොකද මේ සත්වයාට පේන්නේ? පිටිපැස බලනකොට හිතා ගන්න බැරි තරම් සසරක් ඇවිල්ලා. හරිද? ඉස්සරහට බලනකොට කවදා නිමා කරන්න බැයිද කියන සැකය කුකුස ඇතුව මොකක් හරි වැඩක් කරමින් ඉන්නවා. ඒ වැඩින් කරන්නේ මොකද්ද? ගින්න නිවෙන්නේ නැහැ. සසරගෙන ගින්න නිවෙන්නේ නැහැ. දිගින් දිගට වෙනවා. තේරෙනවද? ඔය කියන්නේ නොදැනුවත්කමේ තියෙන භයානකකම පේනවද? තේරෙනවද? ඒතොර පේනවා දැනුවත්කමත් එක්ක තණ්හාව සම්පූර්ණයෙන්ම තණ්හාවට නිෂේධ පක්ෂය. ඡන්දේ ඉපදුනකම තියෙන වාසිය පේනවා. මතකද ඡන්දචිත්ත විරිමංසා කියලා උපදින්නේ? සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වල බොජ්ජංග ධර්මෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? ඒක උපදින්නේ කොහොමද? නිවැරදි විද්‍යාව ඉපදුනොත් විද්‍යාව උදපාදි කියන්නේ. නිවැරදි දැක්ම ඉපදුනොත් අවිද්‍යාව දුරු වෙනවා, විද්‍යාව උපදිනවා. ඒ කියන්නේ මෝහය කියන අඳුර දුරු වෙලා ආලෝකය කියන ප්‍රඥාව උපදිනවා. එහෙම ඉපදිච්ච ගමන් මොකද වෙන්නේ? ඡන්දය උපදින්න ගන්නවා. සතර ඉන්දිපාදවල එක. තේරෙනවද? සත්‍යව සසරට අල්ලගෙන ඉන්නේ දුක කියන එක දිගින් දිගටම දුක් ගොඩ පවත්වන්නේ තණ්හාව නිසා. හිතන්න එපා තණ්හාව නිකම්මට කරන්නේ නැහැ. තණ්හාව අනිවාර්යෙන් යාළුවත් එක්ක ඉන්න විද්‍යාව. විද්‍යාව ඉපදුනොත් තණ්හාව දුර වෙනවා. ඒ නිසා ඡන්දය උපදිනවා. තේරුණා නේද? ඒ කුසලයේ සහ අකුසලයේ වෙනස ඉන්නසනේ. හරිද? අකුසල පක්ෂයේ අවිද්‍යාව සහ භව තණ්හාව. කුසල පක්ෂයේ විද්‍යාව සහ ඡන්දය. තේරුණා නේද? අනාර පරිශනේ සිද්ධිය. බුදුහාරෝ ඔකේ ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. බුදුහාරෝ මතක් කරනවා මහණනි ජාතිය ස්වභාවය කොට ඇති ಜಾති ස්වභාවය කොට ඇති තෙමේ ಜಾති ධර්මයක්ම වූ ජාතිය ස්වභාවය කොට ඇත්තා වූ දසිදස්සන් සොයයි අමුදරුවන් සොයයි රන් රිදී මුතුමැණික් සොයයි සංකලේශ ධර්මයක් වූ මෙමා සංකලේශ ධර්මයක් මොහයයි මේ සමුදෙන්නේ සසර නවතිනවා මේ සසරේ නවතින්න වෙනවා සසර නවතිනවා නෙමෙයි සසරේ නවතින්න වෙනවා තේරෙනවද සසරේ නවතින්න තියෙන ප්‍රධානම සුසුකම තමයි ඉපදෙන්න පුළුවන්කම තේරෙනවද ඉපදිච්ච දුක ප්‍රහාණය කරගන්න තීරෙන්නේ නැහැ නූපදින දුකට පිළියමක් දන්නේ නැහැ නූපදින දුක ගැන පිළියමක් කතා කරන එක පැසකින් තියන්න දුකක් උපදින දින කියලා දන්නේ නැහැ ඒ සාමාන්‍ය ලෝකින සත්‍යයට තියෙන ප්‍රධානම අදහස මොකක්ද අවසානයේ මිනිස්සු යන්නේ ඉන්න ටිකේ හොඳට ඉඳලා මැරලා ගෙන නැති කියලා ඇයි මේ දුක දරා ගන්න බැරි තැන අන්තිමට සත්‍යයට එන්න දෙන තැන එච්චරයි ලෞකික සම්මාදිට්ඨියක්වත් නැත්තම් මෙලෝ පරලෝකෙන අදහසක් නැත්තම් පවපිනේ අදහසක් නැත්තම් හරිද ඉපදෙන මරණ විදිය ගැන තේරුමක් නැත්තම් සසර බලල්ලාගෙන තේරෙන්නේ නැත්තම් එයාට ඉන්න දින අවසාන නිකඩේ මොකද ඉතින් කොහොම හරි ඉපදුනා දැන් ඉතින් කොහොම හරි අටවගෙන ජීවත් වෙලා මැරලා යන්නයි තියෙන්නේ ඕක ඒ කාලේ නෝට තිබ්බා ඊටාම දරුණු විදිහේ දර්ශනයක් මතකද දන්නේ ඒකේ තියෙනවා ණය වෙලා හරි ගිතල් කණ්ඩායි තියෙන්නේ ඔද ඉන්නේ පොඩි කාලේ ඒ ලෙවල් එකට මිච්ඡාදිට්ඨිය එනවා හරිද ඒකට හේතුව ආයි තේරුම් ගන්න නොදැනුවත්කමයි ඕනෑකමයි එකතු වෙලයි සත්‍ය උපදී. හරිද? මේ ලෝකය වටිනවා හොඳයි කියන එක උපදින්නේ තණ්හාව විතරක් එක්ක නෙමෙයි. නොදැනුවත්කමත් එක්ක. හරිද? හැබැයි මේකේ ලස්සන වැඩේ අපි කොච්චර නොදැනුවත් වුණත් අපි කොච්චර නොදැනුවත්කමෙන් තණ්හා ඇති කරගත්තත් යථාර්ථයෙන් බලනකොට මොකද වෙන්නේ? මම දන්නේ නැහැ කියලා යථාර්ථය බොරු වෙන්නේ නැහැ නේ. ඒක තේරෙනවනේ? දැන් මම මොනවද දන්නේ නැහැ කියලා යථාර්ථය බොරු වෙනවා. දැන් අපි හඳ හොයාගත්තේ නැහැ කියලා හඳක් නැතු වෙනවා. හොයාගත්තේ නැති විතරනේ. තේරෙනවද? ඒ වගේ බුදුහාමුදුරු මතක් කරේ මොකද්ද? බුදු පියාණන් වහන්සේලා ඉපදුනොත් නැත. ලෝකේ පවතින ධම්මට්ඨිතතාව, ධම්ම නියාමතාවය, දප්පච්චතාවය, පටිසම්පාදය. මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවය ලෝකේ තියෙන ධර්මතාවය. තේරෙනවද? ඕක අපි දැනගත්ත නොදැනගත්ත ඒවල නැහැ. ඕක තමයි විදිය. හරිද? දැන් ඕකේ ලස්සන කතාව. ඕක තමයි විදිය කියන්නේ ඕක තමයි ලෝක විදිය නෙමෙයි. තේරෙනවද? දැනුවත් බව ඇති වුණොත් තමයි තේරෙන්නේ මම මේ ලෝකේ තියෙන මොනවා හරි දෙයකින් සතුට සන්තුෂ්තිය ලබා ගන්න පුළුවන් කියලා හිතනා කරන ඕනම දෙයක්. විවර්ත වෙන්න හේතුව ඔය පෙන්වන්නේ. හරිද මං කියන්නේ? ඇහෙන් දකින රූපයකින් කනෙන් අහන ශබ්දයකින් ඔය කියන ඉන්ද්‍රිය වලට අහු වෙන ඕනම අරමුණු වලකින් සතුටෙන් සැනසීමෙන් නිදුක් නිරෝගීව ඉන්න පුළුවන් කියලා හිතන සියලුම ව්‍යායාමයන් ව්‍යර්ථ වෙන්න හේතුවයි ඉදප්පචිතාවය පෙන්වන්නේ. තේරුණා කියන්නේ? ඉදප්පචිතාවය තමයි පෙන්වන්නේ මොකද්ද? ඇස ඇති කල්ලි රූප වේ.
වැදගත්. කන ඇති කල්ලි ශබ්ද වේ. නාසය ඇති කල්ලි සුවඳ ගන්ධය වේ. ඔන්න ඔය අර්ථ වෙනනේ උතරින්. ඔවා මම හිතන්නේ අහලා තියෙනවනේ චක්කුංච පටිච්ච රූපේච. තේරුණාද? සෝතංච පටිච්ච සද්දේච. එහෙම නේද? ප්‍රත්‍ය ධර්මතාවය නිසා හටගනි නොනිසා හට නොගනි හොමයි. නිසා වේ නොනිසා නොවේ. එහෙමයි ඉදපච්චතාව තියෙන්නේ. හරිද? දැන් ඔය අදහසෙන් නැති වුණොත් හොඳට ගන්න. මේ ඇති කල්ලි මේ වේ කියන අදහසෙන් නැති වුණොත් එයා ඉන්නේ සත්ව භාවයේ තමයි. එයාට සත්වයයයි නම් කළ හැකියි. හරිද? සත්වයා කියන එකේ සාමාන්‍ය තේරුම පේනවද? පොඩ්ඩක් හිතුවොත් තේරෙයි. සාමාන්‍ය ලෝකේ අපි ඉපදුනාට පස්සේ අපිට කොහොමද තියෙන්නේ? සාමාන්‍ය ලෝකේ අපි ඉපදුනකොට අපිට දෙන්නේ කොහොමද? මේ තියෙන මහා ලෝකෙට මටත් අවස්ථාවක් ලැබුණා ඉන්න. පේනවද? මේකෙදි ලෝකය සහ මම කියන එක ලස්සනට බෙදිලා වෙන් වෙලා යනවා. අන්තර් සම්බන්ධයක් පේන්නේ නේද? පේනවා මෙහෙම. සමහර තැන් වලට අපි සම්බන්ධයි. සමහර ඒවා අදාළවත් නැහැ. එහෙම නෙවෙයි. අපි ලෝකෙ ඉපදුනහම අනාර්ය පරිශ්‍රණය වැඩ කරන විදිය අපි ලස්සන රූප දකින්න කැමතියි. පැහැදිලිද? අපි ලස්සන සද්ද අහන්න කැමතියි. ඒකෙම මොකද්ද අපේ තියෙන ජීවිතේ ගලා යන්නේ කොහොමද? ඔය අරමුණ තියෙන සත්වයට, ඔය අරමුණ තියෙන ජීවියෙට ජීවිතේ හැමදාම සතුටින් ලස්සන රූප, ලස්සන සද්ද අහන්න බෑනේ. අපි මොකද කරන්නේ? ලස්සන සද්ද අහන්න තියෙන ඕනකමත් එක්ක අවලස්සන සද්දයක්, අවලස්සන රූපයක්, අවලස්සන ගන්ධයක් නැත්නම් දුර්ගන්ධයක් එනකොට මොකද කරන්නේ? එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. තේරුණා කියන්නේ? ප්‍රතික්ෂේප කරන බව හරි. ඒක ස්වභාවිකයි කියමුකෝ. තේරුණාද? ඒ කියන්නේ ගින්දරක් ලං වෙනකොට ටක් ගාලා අපේ අත අයින් වෙන්නේ. සුළු සහනයක් තියෙනවා තමයි. එයි. පිච්චෙන්න තිබ්බ දුක ඉවර වුණා. නමුත් පිච්චෙන්නේ නැද්ද ආයේ? ඒ තේරුණාද? ලස්සන රූප දකින්න තියෙන ඕනෑකම හැමතිස්සෙම සන්තුෂ්ත නොවනකොට අවලස්සන රූපයක් ඉස්සරහට ඇස් ඉස්සරහට එනකොට නැත්තම් ආයි අනිපතිතුත් ඇහැට රෝගයක් එහෙම හැදුනහම ඇහැම එපා වෙනවනේ. තේරෙනවනේ? දෙපැත්තම හිතන්න ඕනේ. ලස්සන සද්දයක් නැතුව අවලස්සන සද්දයක් එනකොටත් අමාරුයි. ඒ වගේම කණේ ප්‍රශ්නයක් ආවම ඒත් අමාරුයි. දෙපැත්තම දිනවා ඈ. ඒතර එහෙම එන තැනකදී සත්වයාට ওই ජීවියාට මොකද කරන්න වෙන්නේ? රිජෙක්ට් කරන එකනේ. මට නම් ඉන්න බෑ මට මේක නතර කරලා දෙන්න කියලා කෑ ගහන්නේ අසනීපයක් වුණා. මට නම් මේක බලන්න බෑ අයින් කරගන්න කියලා කෑ ගහන්නේ. එහෙම කරලා එයාට ආයි තියෙන්නේ මොකද බලන්න. අර විදිහෙම විනාශයක් උරුම වෙච්ච තවත් රූපෙකුයි තවත් ඇහුයි. තේරුණා නේද? දැන් මේකේ පේනවද මේකේ ඉග්නොරන්ස් එක නැත්තම් අවිද්‍යාව කියන එකේ තියෙන භයානකම. දුක උරුම දුකටපත් වෙන පවත්වන්න බැරි ධර්මතාවයක් අර්ථකථනය කරගන්නව පැවැත්විය හැකි සුන්දර වූ ලාභයක් ලැබෙන ප්‍රියමනාප ඉෂ්ඨකාන්තයයි නමින්. තේරුණා නේද? පේනවද දැන් මේ සත්‍යය මේකයි බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම මතක් කරේ සත්වයාගේ නොදැනුවත්කම තරම් භයානක දෙයක් නැහැ කියලා. තේරෙනවද? දන්නේ නැතුව දෙයක් කරන කියන හිතන එක අතිශය භයානකයි. ඒකයි බුදුහාමුදුරුවෝගේ දේශනාවේ දර්ශනය හැමතිස්සෙම උරුප්පන්නේ මොකක් එකද? සම්මා දිට්ඨිය. නිවැරදිව දැක්කොත් තමයි කරන්න පුළුවන්. නැතෝ මොන හරි කරලා හරියන්නේ නැහැ. කරන්නේ මොන පදනමෙන්ද කියලා දැක්මක් තියෙන හරියට. සියලුම සත්‍යය මම කියපු උදාහරණ වලින් පේනවා නම් ඒගොල්ලන්ට සාපේක්ෂ හරි දැක්මක් ඇතුවනේ කරන්නේ ඔක්කොම. හැබැයි වැඩේ තියෙන්නේ Tamanට සාපේක්ෂව දැක්ම හරි වුණාට ඒක යථාර්ථයෙන් හරිද කියන එක. ඇත්ත වශයෙන් හරිද කියන එක. දැන් පොඩි කාලේ අපිට කොහොමද හිතෙන්නේ? පොඩි කාලේ අපිට හිතෙනවා නේද කුරුල්ලෝගේ අපිට පියාඹන්න පුළුවන් එකද හරියට. තේරුණාද? නමුත් ඒක අපිට තේරෙනවනේ ඒක යථාර්ථවත් දැක්මක් නෙවෙයි. ඒ කාලේ තියෙන ඒ සිඟිති පොඩි මොලේට තේරෙන ටික. අපි ඉගෙන ගන්නකොට අපි සමහරකට කල්පනා කරනවා O level පාස් වුණාට පස්සේ අපි දන්නවලු. A level ක්ලාස් එකේ මාසයක් දෙකක් යනකොට තේරෙනවා O level වල ඒවට වඩා වෙනස් මේක කියන්නේ. ඊට කැම්පස් එකට ගියාම තේරෙනවා A level වලට වඩා වෙනස් මේක කියන්නේ. පේනවද හැමතිස්සෙම ජීවිතේ අපිට එන්න අත්දැකීම් නැවුම් වෙනවා කියලා මිනිස්සු කියන්නේ. අපි අප්ඩේට් වෙනවා ඉක්මනට කියලා. තේරෙනවද මේ කියන කතාවේ පිටිපස්ස තියෙන එක? දෙයක් අප්ඩේට් වෙනවා කියන්නේ මොකද්ද? කලින් හරියට දැනන් හිටියේ නෑ කියන්නේ. තේරෙනවද? එනේ අප්ඩේට් එකක් එනවා කියන්නේ මොකද්ද? කලින් ඒ කොටස ගැන දැනුවත් භාවයක් තිබෙන්නේ නැහැ. අපිට තියන්නේ ඒක ලොකු ඇචීව්මන්ට් එකක් වගේනේ. ඇචීව්මන්ට් එකක් නෙමෙයි. ඒකෙන් තවදුරටත් ඔප්පු වෙන්නේ මොකද්ද? හරියට අපි දැනන් හිටියේ නෑ කියන්නේ. ඒතකොට නිකන් හිතන්න. හරියට දැනන් නොඉඳ හරිද? අපි සෑහෙන කාලයක් ඒ තිබ්බ දැනුමටම වැඩ කරනවා. ඒක නිසා වෙන්න තිබ්බ ප්‍රශ්න, ඒක නිසා ආපු ප්‍රශ්න හිතා ගන්න බැරි තරම්. තේරුණාද කියන්නේ? ඒ හින්දා ඉවරයක් වෙන්නේ නැහැ කතාව. ඔන්නක තමයි අනාර්ය පරිශ්‍රණයේ ලක්ෂණය. බුදුහාමුදුරුවෝ ලස්සනට විග්‍රහ කරනවා ඒක කියන්නේ
ආයර තමයි. ඉපදෙන ස්වභාව කොට ඇති මෙම ඉපදීමක්ම හොයනවා. එතනද? ඊළඟට මේ වගේ අසනීපයක් හොයන් යනවා වගේ වැඩක් ඔය. එතනද? ලෙඩක් හොයන් යනවා කියන්නේ. දැන් ලෙඩෙක් නම් හරිනම් හොයන්න ඕනේ මොකද්ද? නිරෝගී බවක්නේ. හැබැයි මේ කතාව මොකක්ද? ලෙඩෙක් තව ලෙඩක් හොයාගන්නවා. හිතන්න ඔය හරිම නිකන් විහිළු සාගතයි කතාව. තේරෙනවද? ඉපදෙන කෙනෙක් හරිනම් හොයන්න ඕනේ මොකද්ද? නොඉපදීම. හැබැයි මේ කතාවට ඉපදෙන කෙනෙක් තව ඉපදීමක් හොයනවා. නැත්නම් ඉපදෙන තැනක් හොයනවා. ඉපදෙන විදිහක් බලනවා. ඉපදෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඔය මොනවද? ඔක මතක නම් සබ්බාසව සූත්‍රයේ මූලිකව පෙන්නන්නේ මිච්ඡාදිට්ඨිය වැඩ කරන විදිය. අයෝනිසෝ මනසිකාරය කොහොමද කරන්නේ? මීට පෙර මම කොහේ හිටියද? කොහෙන්නම් කොහෙට ආවද? හරිද? මේකෙන් පස්සේ මම කොහෙද යන්නේ? කවුරු වෙලාද යන්නේ? මේ මොනවද? ඇයි ඒවා අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තේරෙනවද? ඒ බුදුහාරම කියන්නේ. හරිනම් ඔළුවක් තියර කල්පනා කරන විමසන්න පුළුවන් කෙනෙක් නම් ඉපදීමේ තියෙන භයානකම දැකලා නොඉපදෙන විදිහට කල්පනා කරන්න ඕනේ. නමුත් මේ මොනසෙන් මොකද කල්පනා කරන්නේ? නොදැනුවත්කම නිසා නොදැනුවත්කමත් එක්ක හිතන්න එපා නිකන් ඉන්නේ නැහැ තණ්හා වෙනවමයි. ඕනෑකම වෙනවා. නොදැනුවත්කම ආපු ගමන් ඌනතාව වෙනවා. එතකොට මොකද කරන්නේ? ඌනතාවය සන්තුෂ්ත කරගන්න මොකක් හරි දෙයක් ගැන කල්පනා කරන්න ගන්නවා. ඒ කල්පනාවේදී එයාට එළඹෙන්න ලැබෙන්නේ නැවත ඉපදීමකට, ව්‍යාධියකට, ජරාවකට, මරණයකට. එච්චරයි. ඕක ඉවරයක් නැහැ. ඒකයි බුදුහාරු කිය අනවරාග්‍රය සසර මුල කෙරළක් ගැන හිතලා බලන්නවත් බැරි මට්ටමට අනවරාග්‍රය. මුල පෙනෙන්නේ නැති මට්ටමට දුරයි. අර විඥාන සෝතය ගැන කතාව තිබ්බේ. දෙපැත්තෙන් බැලුවට පස්සේ කෙලවරක් පේන්නේ නැහැ කියලා. හිතනවා කියන්නේ. හිතනෝ හිතා ගන්න බැරි මහා මේ ගඟක් නැත්තම් දිය පහරක් මැදලා අපි ගියොත් පටන් ගන්නෙ කොහෙන්ද ඉවර වෙන්නේ කොහෙන්ද කියලා හොයාගන්න බැහැ නේද? අතරමං වුණා වගේ නේද? එහෙනම් මොකද්ද වෙන්නේ? අසර සත්‍යයට. ඉන්නයි වෙන්නේ ඔහේ. ඒ සෝතේ හැටම ගහගෙන යනවා ඒක. තේරුණාද? අනාරේ පරිශ්‍රණي උන්නෝ වගේ. ඒතර ඒකේ පේනවනේ ඇයි උතුම් නැහැ කියලා බුදු කෙනෙක් කියන්නේ ඒක කියලා. ඇයි තථාගතයන් වහන්සේගේ භූමිකාව එන්නේ මොකටද? ඉපදීමක් තියෙනවා මහණෙනි. එහෙනම් ඉපදීමට කැමති වෙන්නේ එහෙමද? ජරාවක් තියෙනවා මහණිය. ඕක තමයි ලෝකෙට ඕකට කැමති වෙන්නේ. එහෙනම් ඒකට හිත දාගන්න එහෙමද? ව්‍යාධියකටපත් වෙනවා මහණිය කොහොමද ඉපදුනොත් එහෙනම් ව්‍යාධියට හිත දාගන්න. හරිද? මරණය වෙනවා. එහෙනම් මැරෙන්න හිත දාගන්න එහෙමද කියන්නේ බුදුහාරු. දැන් බුදුහාරු තමයි සාමාන්‍ය ලෝකේ ඉන්න උගත් බුද්ධිමත් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෝ පවා මේක ඉක්මවන්න බෑ. මේක තමයි ලෝකේ හැටි. මේක තේරුම් අරගෙන ඉන්න. ඒතර සතුටින් ඉන්න පුළුවන් කියලා කියපු තැන්වල. නෑ ඕක කොහොම නෙමෙයි. ඕක ඉක්මවන්න පුළුවන් කියලා කියපු එකම ගැන. තේරෙනවද? ජාතියක් වෙනව නම් අනිවාර්යෙන් අජාත කළ හැකි. හරිද? ව්‍යාධිය කරහනම් ව්‍යාධිය උපදිනවා නම් ව්‍යාධිය නසන්න පුළුවන්. හරිද? මරණයක් උපදිනවා නම් මරණය මරන්න පුළුවන්. ඔහොමයි තියෙන්නේ. එහෙනම් බුදුහාරෝ ශ්‍රේෂ්ඨ වෙන්නේ උතනින්. ඔන්න ඔය දර්ශනයත් එක්ක තමයි ආර්ය පරිශ්‍රණය ඉපදින්නේ. හරිද? බුදුහාරෝ ඔන්න ඔතන තමයි දේශනාව ගියන්නේ. ආර්ය පරිශ්‍රණය කෙසේ වෙනවද? ಜಾති ස්වභාව කොට ඇති මෙමා තව දුරටත් ಜಾති ස්වභාවයක් සෙවීම නිෂ්ඵලයි තේරුමක් නැහැ. තේරුණාද? ඒක නිස්සාර වැඩක්, ව්‍යර්ථ වැඩක්. ඇයි අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? ಜಾති ස්වභාවය ඉක්මවන්න පුළුවන් දර්ශනයක් ඕනේ. බලන්න. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, සංකලේශ ධර්මය සියල්ලම ඔය කැටගරියෙන් එන්නේ. හරිද? කියන්නේ ව්‍යාධි ධර්මයේ උරුම වෙච්ච මම ව්‍යාධි ධර්මයක් සෙවීම නිෂ්ඵලයි. මොකද ඒකෙන් ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. සෝය නිදහස් ලැබෙන්නේ නැහැ. තේරෙනවද? විමුක්තිය නිවීම ලැබෙන්නේ නැහැ. හරිද? මරණයක් උරුම මම තව මරණයක් සොයාගත්තා කියලා මේක ඇති වෙන වැඩක් නැහැ. දිගින් දිගට එකම වට යන්න වෙනවා. උදාහරණ උතනින් තමයි යෝජනා කරන්නේ. ඔය ජාති ජරා ව්‍යාධි මරණ කෙලෙසේ ඉක්මවන්න පුළුවන් ප්‍රතිපදාවක් තියෙනවා. අන්න ඒකත් එක්ක තමයි මම මුලින්ම කියපු කාම සුකල්ලිකාණ යෝගයත් අත්කරමතාණ යෝගයත් පැහැදිලිවම පැනලා යන තැන. බුද්ධ ශාසනය ජීවමාන වුණොත් තමයි ওই දෙක අයින් වෙන තැන. නැත්තම් බොහෝ දුරට ලෝකේ අතිශය ප්‍රඥාවන්ත පිරිස පවා කාම සුකල්ලිකාණ යෝගයෙන් අයින් වෙනවා අත්කරමතාණ යෝගයට එනවා. අත්කරමතාණ යෝගය කියන්නේ මොනවද? ආයිත් තව භවයක්, තව ජීවිතයක්, තව ජරාවක්, තව ව්‍යාධියක් ප්‍රාර්ථනා කිරීම. කාම සුකල්ලිකාණ යෝගයට අතිශය ශ්‍රේෂ්ඨයි කියන තර කියන්නේ. මොකද කාමයේ තියෙන ඒ තේරුමක් නැති ගතිය තේරුම් අරගෙන ගෙදරින් එළියට බහින්න ඉතාමත් රසයි. සත්‍ය හොයන්නේ. හැබැයි බුදුහාම මතක් කරේ ඒකයි. අනාරයයි අනසංහිතයි දුකයි. එහෙනම් මහන්නේ අත්‍රිමනට වැටෙන්න එපා. මේක ඊට වඩා නිවීමක් ගන්න පුළුවන් තරක් තියෙනවා. හැබැයි මහා බෝසත්ණන් වහන්සේට ඒක තේරුණා නෙමෙයි වෙන්නේ. මොකද බුද්ධ දර්ශනයක් ඒ කාලේ ජීවමාන වෙන්නේ නැහැ නේ. උන්වහන්සේ ඔය දෙපැත්තම උපරිමයටම බැලුවා කරන්න පුළුවන් දෙයක්.
අත්කලමතාන යෝගය එහෙම සරලයි කියලා හිතන්න එපා. ඔක අපි දන්න කතාව හැටියට බෝසන් වහන්සේ කාලයක් යනකොට අන්තිමට මොකද උනේ? වැටෙන ඊළඟට වැටෙන දෙයක් අනුභව කරේ. එතනදී අර බඩ ඇල්ලුවාම පිට අහුණා කියලා කියන්නේ. අන්තිමට හුස්ම ගන්න එපා නැතුව කියලා කියන්නේ. එච්චර දැඩි දුකක් දීලා බැලුවේ. හරියන්නේ නැහැ. එතන උදාහරණ ඒකයි කිව්වේ මේක කරන්න එපා. මේකෙන් ව්‍යායාමයේ සාර්ථක වෙන්නේ නැහැ. ඊට වඩා ඒ දාන ශක්තිය, හයිය, ධෛර්යය, වීරිය, නුවණ ආර්ෂංග මාර්ගයේ උදසා දාන්න. තේරුණාද? මාර්ගය උදසා උපදවන්න. ඒ මාර්ගයට වැටෙන්න නම් ඔය ප්‍රඥාව උපදින්න ඕනේ. ඒ ප්‍රඥාව උපදීම සඳහා තමයි උදාහරණ දේශනාවේ පෙන්වන්නේ චක්කු විඤ්ඤායෝ රූපයක් තියෙනවා. සෝත විඤ්ඤායෝ ශබ්ද තියෙනවා. අපි අර මුලින්ම කතා කරු ටිකමයි. තේරුණාද? කොහොමද තේරුම් ගන්න? ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, ශරීරයට පහස කියන ඔය කාරණා ටික ගැන අවබෝධයේ වැරදි නම් අර අනාර්ය පරිශ්‍රණයට වැටෙනවමයි. මේ තව ලස්සන කොටසකුත් තියෙනවා. මේකේ පේනවද? සියලු සත්‍යය පරිශ්‍රණයක ඉන්න බව. ඒක හොඳ නක් මේ කියපේ. සියලු සත්‍යය පරිශ්‍රණයක ඉන්නේ. මොන පරිශ්‍රණයකද? සතුට. එමය හැබැයි කියන්නේ එකයි දැන්. සත්වයා නැත්තම් ජීවියා නැත්තම් මිනිස්සයා ඕනම කෙනෙක් ඒ හොයන දේ වැරද්දක් නැහැ. ඇයි? තේරලා තියෙනවනේ මේකේ සතුටක් හොයාගන්න හරි අමාරුයි කියන එක. එහෙනම් සතුට හොයන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හැමතැනම ප්‍රශ්න වෙන්නේ සතුට යයි නම් කරලා තියෙන්නේ මොකද්ද? ඒ සතුට හොයා ගැනීම සඳහා කරන ප්‍රතිපදාව මොකද්ද? ඔන්න ඔය දෙක තමයි ප්‍රශ්න කරන්නේ. හරිද? සතුට කියලා කෙනෙක් හිතන් ඉන්නවා නම් මේ ජීවිතෙන් පස්සේ මොන හරි ලැබෙයි කියලා. ඒක නොලැබෙන බව පැහැදිලි තේරුම් ගන්න. මොකද මේ ජීවිතේ ඊළඟ මොහොතේ සතුටක් අපිට උපදවන්න බැයි නම් ඊළඟ ජීවිතේ එහෙම සතුටක් ලැබෙන්නේ නැහැ. කෙනෙක් මේ මොහොතේ සතුටින් ඉන්නවා නම් මොන හරි විදිහකට එයා බලන්න ඕනේ ඔක දිගින් දිගට තියාගන්න පුළුවන්ද කියන එක. මේ මොහොතේ තියෙන සතුට දිගින් දිගට පවතින්නේ නැත්නම් ඉස්සරහටත් ලැබෙන සතුට දිගින් දිගට පවතින්නේ නැහැ. තේරෙනවද? අපේ නිරීක්ෂණයේ උපදින්න ඕනේ මේ මොහොතේ තියෙන අත්දැකීම හරියට හාරලා බලන්න. දැන් බහුසු දෙනා කල්පනා කරන්නේ මොකද්ද? මේ මොහොතේ දුක් විඳලා කමන්නේ ඊළඟට සතුටක් හම්බෙයි. සන්දිප් ටිකක් නැහැ කතාව. ඇයි දැන් සතුටක් හම්බෙන්නේ නැහැ? දැන් සතුටක් නැතුව කෙනෙක් කල්පනා කරනවා ඉස්සරහ හම්බෙයි. හරිද? සමහරවිට දැන් සතුටින් ඉන්නවා. නමුත් එයා බලන්නේ මේක දිගට පවත්වන්න පුළුවන් කියලා. ඒ හින්දා එයා එතනින් අහු වෙනවා. වැදගත් කතාව. කොහෙන් ගියත් අහු වෙන්න තියෙන chance එක තමයි වැඩි. ඊතර වෙනවට වඩා නතර වෙන්න තියෙන chance එක වැඩි බව මතක තියාගන්න. ඒකයි බුදුහාර ධම්පති ලස්සන මතක කරේ. අප්පකාතේ මනුස්සේසු යේජනා පාර ගන්න. අතායන් ඊතරම් පජා තීර මේවානු ධාවති. මහන්නි අල්ප පිරිසයි අත්‍යශය අතලොස්සයි මෙතනින් එතරට යන්නේ. අනිත් හැමෝම මෙතනමයි. තේරුණා නේද? ඉතින් අපි බොරුවට කියනව නෙමෙයි ඈ. ඒක බොරුවට කියනව නෙමෙයි කියන්නේ ලෝකෙ දිහා බැලුවාම සියලු දෙනාම ඉන්න පරේෂණයේදී ප්‍රතිඵල අනාරයයි. කියන්නේ මේ ගින්දර තව පත්තු කරන්න දර හොයමින් ඉන්නේ. කියන්නේ මොකද්ද මේ ඇහුවොත්? නෑ මේ තියෙන ගින්දර නිවන් විදියක් අපි මේ කරන්නේ. නමුත් පිටිවසර කියලා බැලුවම මොකද වෙන්නේ? දර හොය හොය වෙලා දානවා තිබුණා. තේරෙනවද? ඒ හින්දා මේ ගින්න නතර වෙන්නේ නෑ. තේරෙනවද? උදාහරණයක් වම්මික සූත්‍රයේ ලස්සනට කිය උදාහරණයකට. රැයට දුන් දානවා උදේට ගින් ගන්නවා කියන. හරිද? ඒ උම්මාට හිතලා බලන්න. තාම ලස්සනයි. හරි. ආර්ය පරිශ්‍රණය උපදින තැන ආර්ය පරිශ්‍රණයේ සීමාව කිව්වා තේරුණා නේද? ආර්ය පරිශ්‍රණයේ කොත කොහොමද විස්තර කරන්නේ? ආර්ය පරිශ්‍රණයේ කිතකින්ද විස්තර වෙන්නේ කියලා කෙනෙක් අහුවොත් උත්තරය අරගන්න. ಜಾති ස්වභාව කොට ඇති සත්වයා ಜಾති ධර්ම සෙවීම අනාර්යයි. ඒ හින්දා ಜಾති ඉක්මවන්න පුළුවන් ප්‍රතිපදාවක් ගැන පරිශ්‍රණය කිරීමයි ආර්ය. හරිද? හරි උතන්ට එනකොට තමයි බුදු කෙනෙක් විශේෂ වෙන පටිච්චසමුප්පාද කතාව වෙන්නේ. බුදුහාමුදුරුවෝ අතිශය විශේෂණ ලෝකයේ අග්‍රම ශ්‍රේෂ්ඨයි කියලා උතුමන් වහන්සේ නමක් විදිහට අපි සලකන බුදුහාමුදුරුවෝ අග්‍ර ශ්‍රේෂ්ඨ වෙන එකම නියාමය ඔතනින් තමයි උපදින්නේ. ඒක තමයි පටිච්චසමුප්පාදය. නැත්නම් ඉදප්පච්චේතාවය. ඉදප්පච්චේතා දර්ශනය පෙන්වන්න ගත්ත හොඳම විග්‍රහයක් තමයි ඕක. චක්කු විඤ්ඤාය රූප. ඇහැට රූප, කනට ශබ්ද කියන එක. මේකේ පේනවද ලස්සන තැන? මේකේ දැන් කෙනෙක් ඇස තමන්ගේ සන්තකයේ තියාගෙන රූප වලින් වෙනස්කම් දැම්ම කියලා ගොඩ යන්නේ නැහැ. එයි. ඇසත් එක්කම රූපෙන්නේ. ඇස රූප ටික හැම තියාගෙන ඇස වෙනස් කරන්න දඟලුවා කියලා ගොඩ යමක් නැහැ. රූපයත් එක්කම ඇසක් තියෙනවා. කේතන රාශියයි කතාව වගේ තමයි. අශ්වයාගේ පිටිවැස්ස හරියන්නේ නැහැ කියලා මඩුවෙන් එළිය තිබ්බ කියලා හරියන්නේ නැහැ නේ. තේරෙනවද? ගන්නවන මුළු අශ්වයම ගන්නවා. මොකද තේරුම් ගන්න. අත්තිකමතාව නියෝගයයි කාමසුකල්ලිකා නියෝගය කියන්නේ මොන වගේද? අශ්වයාගේ ඉස්සරහ කොටස වගේ තමයි කාමසුකල්ලිකා නියෝගය. ඒ සැප ටික තියෙන නිතරනේ. හරිද? ලස්සනයි. මූණ තියෙනවා, කන් තියෙනවා, අර එයාගේ අර ලස්සනට දිගට වෙවිච්ච වරලස් වගේ කෙස් තියෙනවා. ලස්සනයි. අත්තිකමතාව නියෝගය කියන්නේ පිටිපැස ටික වගේ. කවුරුත් කැමති නැහැ. තේරෙනවද?
ඒක හොඳට තේරුම් ගන්න. දොර මතක් කරේ ලෝකය තුල අපිට ගියන්න පුළුවන් පැත්ත දෙකදී. එකක් සපයි කියන කාමයේ පැත්ත, අනිත් එක දුකයි කියන අත්‍යක දන්න පැත්ත. මොකද අත්‍යක මාතුණියගේ සැපෙන් කවුරුත් කරන්නේ නැහැ. හරිම අමාරුවෙන් කරන්නේ. නමුත් ඒගොල්ලෝ පවා එච්චර මහන්සි කරන්නේ ඇයි? සදාතනික විමුක්තිය ලැබෙයි කියලා. මේක තියෙන ප්‍රශ්නේ තමයි සැප හොයන කෙනා සැපත් එක්ක දුක වෙන බව දන්නේ නැහැ. අමතක කරව නෙමෙයි දන්නේ නැහැ. දුක් විඳින්මින් සැප හොයන කෙනා දුකත් එක්ක සැප ඇමිල්ලා ඉන්නේ කියන එක දන්නේ නැහැ. සැපේ තියෙන ප්‍රශ්නේ හින්දායි දුක් විඳින්න ගියේ. දුකත් පස්සෙන් හැමලල්වා කියනවා කියලා දන්නේ නැහැ. තේරුණා? දුක් විඳින්න නැතිව ඉන්නයි සැප හොයමින් ගියේ. සැපත් එක්ක හැමලල්වා වගේ දුක එනවා බව දන්නේ නැහැ. ඒ වගේ ඇස තමයි මට අයින් කරගන්න ඕනේ. නමුත් ඇසත් එක්ක රූපත් වෙනවා කියන එක දන්නේ නැහැ. රූපය අයින් කරගත්තා නම් හරි කියලා හිතුවට රූපයත් එක්ක ඇසත් පිළිවෙස් වෙනවා කියන එක දන්නේ නැහැ. ඒත් මේකේ පේනවද? ඇසත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් ශරීරයත් පහසත් කියන කතාව වෙනකොට ඇසත් රූපයත් ඔන්නෝ තමයි විග්‍රහය. ඇසෙන් රූපය නෙමෙයි. රූපයකින් ඇස උපදිනව නෙමෙයි. තේරෙනවද? ඇහැයි රූපයයි එකයි කියන එක නෙමෙයි. ඇසත් රූපයත් ඔය පෙන්නන්නේ මොකද? සම්බන්ධය. ඔය පෙන්නන්නේ තමයි මොකද? පච්චේතාවය. නිසා උපදින්නේ නිසා. තේරෙනවද? නිසා වෙන්නේ. ඇසත් රූපයත් තුලින් බලාපොරොත්තුනේ සැප උපදිනවා කියලානේ. හැබැයි ඉස්සලා අපි විග්‍රහය කතා කරනවා වගේ දුකක්ම උපදිනවා මිසක දුක්ඛමේ උපජ්ජති. දුකක්ම උපදිනවා මිසක සතුටක් දශමයක් කර දිනන උලන්නේ නැහැ. මේක හොඳට තේරුණා. මේ දැන් මේ සතුටක් නැහැ කියලා කියන්නේ මේ සත්වයාට හම්බෙන රූපේ ආස්වාදයක් නැහැ කියන එක නෙමෙයි. සත්වයාගේ තියෙන නොදැනුවත්කම මත පිරුණු පාංගිඩිනුත් ආස්වාදයක් ගන්න පුළුවන්. මේ කතා කරමින් ඉන්නේ පිරුණු පාංගිඩිය ගැන දැනුවත් වෙන්න කියන එක. තේරුණාද කියන එක? නැත්නම් මේ වේදනාවත් එක්ක මේ කතා කරන්නේ. මොකද වේදනාව ත්‍රිත්වය හරි. සබ්ද උපේක්ෂා. පිළිණු වෙච්ච පාංගිඩියකින් රහක් වෙනවා කියලා කෙනෙක් කිව්වොත් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි මෙතන අපි කතා කරන්නේ රහ ගැනද මේ ගහනලා තියෙන්නේ දන්නේ නැතිකම නිසා කියන එක. දන්නේ නැතිකම නිසා කියන එක. එතනින් කතා කරන්නේ මේ. ඇහැයි රූපයයි සම්බන්ධව අපිට තියෙන දෘෂ්ටි අපිට තියෙන සංඥාව තමයි මොකක්ද? සපයි, මధుරයි, ප්‍රියයි, ඉෂ්ටයි, කාන්තයි, මනෝහරයි ඔය වචන. එතනට කියන්නේ හරිද? හැබැයි මේ ලක්ෂණය දුකමයි උපදින්නේ කියන ලක්ෂණය තේරෙනකොට දුකමයි උපදින්නේ කියන ඒ දර්ශන ඥාණය උපදිනකොට මොකද වෙන්නේ? ඇහැයි රූපයයි දිටු දැමිහි ප්‍රහාණය වියුක්තක් කියන කෙනා. ආයි හිටානින්ද නෙමෙයි ඈ. තේරුණා කියන එක? හිතන්නකෝ අපි කුටිය ඇතුළට යනකොට අපිට තේරෙනවා සර්පෙක් ඉන්නවා. අපි කල්පනා කරනවද කමන්නේ නැහැ හිටපු දෙන් හිට යවනවා කියලා. දකින්න වහා මොකද කරන්නේ? උත්සාහය වීරිය උපදිනවා අයින් කරන්න. කාරණා දෙකක් වෙනවා ඔබ නිසා. මේ මොහොතේ දුක ප්‍රහාණය කිරීමත් වෙනවා. ඒ වගේම අනාගත දුක නූපදීමත් වෙනවා. අපි සතාව අයින් කරේ නැත්තම් සතාව අයින් කරන්නේ නැහැ සතාව එලවන්නේ නැහැ කියන සතා ගැන දන්නේ නැහැ කියන එකනේ. ඒ සමුද වෙන්නේ. දැනුත් දුකට උරුම කියනවා. දැනුත් මේ ඉන්න අත්දැකීමේ පවා දුකට උරුමකම් කියලා තින්නේ. ඒ වගේම ඉස්සරහට වෙන්න තියෙන දුක හිතා ගන්න බැරි මට්ටමදී. හරිද? ඔය ප්‍රඥාව මම හැමසෙම මතක් කරගන්නවා. ප්‍රඥාවේ ලක්ෂණය තමයි උපන් දුක නිරුද්ධ කරනවා. නූපන් දුක ගෙවලම දානවා උපද්දවන්නේ. හරිද කියන්නේ? ඒ පැති දෙක හොඳට තේරුම් ගන්න. මොකද ඒකෙන් තමයි ඔය අනාර ආරය කියන පැති දෙක වෙන් වෙන්න ගන්න. හරිද කියන්නේ? ඕකේ පෙන්නනවා අනාරේ පරේෂණයේ පෙන්නන තැන බුදු බියානවාසේ පෙන්නන්නේ චක්කු විඤ්ඤාය රූප ඉෂ්ඨකාන්ත මනාප කාමෝපසංහිත රජනීය කියන ඔය තියෙන භාවයන්ගෙන් යුක්තයි. ඒ වගේම සෝත විඤ්ඤාය සද්ද ඔය කියන පිළිවෙලට ඔය සියලුම මේ ස්වභාව ටික අර කියපු මේ භාවයන්ගෙන් යුක්තයි. බුදු බියානවාසේ උතන දෙන උපමාවක් තියෙනවා. ඔක සෑහෙන මේ පෙරදහම බලනවා නම් දැකලා ඇති. බුදු බියානවාසලා මතක් කරනවා මේ ප්‍රඥාවන්තේ උපමාවෙන්ද තේරුම් ගන්න. ඔහොමයි කියන්නේ. ඒ වගේ උපමාවක් දෙනවා. උපමාව ඊටම වටින තරක් ඒකේ පෙන්නන්නේ මුවෙක් ඉන්නවා. මේ මුවා දන්නේ කැලේ උගුල ගැන. කැලේ වැද්දන් විසින් අටවා ඇති උගුල ගැන දන්නේ. එහෙනම් මොකද කරන්නේ මේ මුවා අහු වෙනවා ওই උගුලකට. හිතන්නකො මද්දක් වැදලා තිබ්බොත් මුවා දන්නේ නැත්නම් මද්දටම අහුල තියෙනවා. අනිවාර්යෙන් අහු වෙනවා. දැන් මුවෙක් ගොදුරකට අහු වීමේ තියෙන ප්‍රතිපාගය මොකද්ද? ඔය මුවාට අර වැද්දා විසින් ඕනම දෙයක් කිරීමට අවස්ථාව උදා කර දීම. එන්නේ වැද්දාට පුළුවන් මුවාට ඕන දෙයක් කරන්න. මුවාට කිසිම දෙයක් කරන්න නැහැ. ඉන්නයි වෙන්නේ අන්තිමට. අර අපි කතා කරා වගේ අවසානදී ලෝකයට වෙන්නේ මොකද්ද? මේ වෙන දේ බාරගෙන ඉන්න තමයි. ඒ උපමාව හොඳට තේරුම් ගන්න සංසන්දනාත්මකව ලෝකයට එකඟ වෙනවා. ලෝකයම බාර ගන්නවා කියන එක හරියට මොන වගේද? මුවෙක්ට කර කියා ගන්න දෙයක් නැතුව
අර මැද්ද හිර වෙලා වැද්දට අවශ්‍ය දේ කරගන්න ඉඩ දීලා බලන්න කියලා. ඔව් මතක නම් ඕක මේ තව උදාහරණයක් තියෙනවා. වඳුරුලාට උපමා මතකද? ඔව්. ඔකත් ඔහොම තමයි. ඒ කතාවෙත් තියෙන්නේ වඳුරු ගිහිල්ලා අහු වෙනවා වැද්දන් විසින් හදපු කොහොල්ල ගුලියට. මුළු අංග පහම අහු වුණාම ආයි හෙල්ලෙන්න බෑ. එයාට වෙන්නේ ඔහේ ඉන්න. ඒක කියන්නේ වැද්දට පුළුවන් පණ පිටින් මරන්න පණ පිටින් කරන්න දෙන උපරිම දසවල ටික දෙන්න පුළුවන්. ඒත් ඉවසන් ඉන්න වෙනවා. දැන් ඔක උපමාවක් නෙවෙයි උපමාවත් එක තේරුම් ගන්න බලන්න. උපමාවත් එක තමන්ගේ ජීවිතය සංසන්දනාත්මකව බැලුවහම පේනවා බුදුහාමුදුරුවෝ මොකද්ද මතක් කරන්න උත්සාහ කරේ කියලා. බුදුරජාණන්සේ මතක් කරේ ඔන්නෝක තමයි. ಜಾති ධර්මය ස්වභාවය කොට ඇති. ಜಾති ස්වභාවය කොට ඇති ඉපදීම ස්වභාව කොට ඇති මෙම ඉපදීමක් මොහේනවා. ඒකේ පේනවද ජනනමක් නැති වෙනවා කියන්නේ. හරිනම් ඉපදීම ස්වභාව කොට ඇති මිනිස්සයා මොකද්ද හොයන්නේ? නොඉපදීමනේ. ජරාව ස්වභාව කොට ඇති මිනිස්සයා හොයන්නේ ඕනේ අජර බවනේ. මරණය උරුම කොට ඇති සත්‍යය හොයන්නේ අමරණීය බවනේ. එහෙම වුණොත් එක්සිට් එකක් පේනවා. එහෙම හොයනෝ නම්. හැබැයි මේ කතාවේදී අනාර්ය පරිශ්‍රණයෙන් යුතු පුඟුලා නැත්තම් පුද්ගලයා පුහුදුන් ජීවියා මොකද කරන්නේ? ජීවිතේ බේරගන්න කියලා උගුලකට කකුල තියනවා වගේ වැඩක්. තේරෙනවද? ඉතින් සම්පූර්ණ නොදන්න කමේ භයානකම කකුල තියන්නේ මුවා තමන්ව අහුවේ කියලා නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. කවුරුත් සත්තු තමන්ව අහුවෙන්න අහු කරගන්න කියලා මේ මද්දට බෙල්ලවත් කකුලවත් තියන්නේ නැහැ. හරි. හැබැයි ඒකම තමයි නොදන්නවත් කමේ භයානකමක් පෙන්වන්න තැන. මුවා හිතන් ඉන්නවනම් කැලේ යනකොට උගුලට අහුවෙන්නේ නැහැ කියලා. ඔය කැලේ උගුලට වල නැහැ කියලා ඒක තමයි ලොකුම මෝඩකම. ආයි අහුවෙනවද නැද්ද නෙමෙයි. කියනද? මුවාගේ තියෙන ලොකුම මෝඩකම නම් නොදන්නවත්කම නම් මොකක්ද? මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ කියන්නේ. ඒ නිසා අනිවාර්යෙන් උගුලට අහු වෙනවමයි. අහු වුණාම තියෙන භයානකම තමයි අනිවාර්යෙන් මෙතුවක් වෙලා නූපදිච්ච අතිශය විශාල දුකක් උපදින්න නේදයි. ඒ තමයි වැද්දා විසින් අල්ලගත්තාම වෙන ප්‍රශ්නේ. අනිත් එක මොකද්ද? නොදැනුවත්කම නිසා තියෙන එතන තියෙන අර වන්ඩරබිලිටි ගතිය පේනවද? ඒ කියන්නේ අවධානාත්මක ගතිය. අවධානම පේනවද? ඇයි? එතන තියෙන දුක කෙනෙක්ට ලේසියෙන් අහුවන්නේ නැහැ. ඇයි? එතන දුක කියන එක වහලා තියෙන්නේ මොකද? ප්‍රශ්නයක් නැහැ කියන්නේ. නිකන් හිතන්නකෝ මෙහෙම උදාහරණයක්. දැන් මේ ආසන කාලේ ලොකු යුද්ධයක් යමින්නේ තියෙන්නේ. ඔය දැකලා තියෙනවා නම් හුඟක් පොඩි ළමයි එහෙම. බෝම්බ වැදිලා, තුවාල වෙලා යන්නේ මන් නැතුව ඉන්න ඒවා දැකලා ඇති. ඒවා නිකන් බලන්න මේ දරුවන්ට කිසි අදහසක් නැහැනේ මොකද වෙන්නේ කියලා. තේරෙනවද? මේ දරුවෝ අර පැත්තේ බෝම්බ පුරනවා ඇහුණා. උඩින් ගිහිල්ලා ෂෙල් වෙඩි ගහනවා දැක්කා. ගැන අදහසක් නැහැ. ඒ අදහසක් නැති වීමේ ප්‍රතිවිපාකය මොකක්ද? ප්‍රතිඵලය මොකක්ද? බෝම්බේ තමයි වැදුනට පස්සේ දුක විඳින්න වෙනවා. එතකොට තමයි තේරෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. තේරෙනවද? ධර්මය නැත්තම් ප්‍රඥාව වනාහි දුකක් ආවට පස්සේ එකකින් ගැලවෙන්න විදියක් කියවීම නෙමෙයි. ඒක නෙමෙයි ප්‍රධාන පරමාර්ථය. දුක නූපදවන එක. ඒක හරියට තාම ලස්සන උදාහරණයක් තියෙනවා මේ උපමාවක්. නියඟයක් ආවට පස්සේ ලින්හාරලා වැඩක් නැහැ නේ. දරුණු ඉඩෝරයක් ආවට පස්සේ ලින්හාරලා වැඩක් නැහැ වතුර එන්නේ නැහැ. ඒ ඉඩෝරය ගැන දන්න දකින ඔන්නෝකයි ජානතෝ පසතෝ කියන එක අදහස් වෙන තරම් නියඟය ගැන ඉඩෝරය ගැන දන්න දකින මිනිස් විසින් මොකද කරන්නේ? නියඟෙන්න කලින් ලින් කපනවා. තේරෙනවද? අන්න ඒ වගේ තමයි ධර්මාබෝධය කියලා කියන්නේ. තේරෙනවද? උපදින දුක සම්බන්ධව නුවණක් කෙනෙකුට දුක නූපදීම උදෙසා තමයි ප්‍රතිපදාව තියෙන්නේ. තේරෙනවද? ඒතර උපන් දුකත් ප්‍රහාණය වීමට යන්නේ. හරි. මලපුඩුවේ බැදිච්ච මුවාගේ කතාව ඒකයි. මුවාට වෙන්නේ අතිශය සෝචනීය ඉරණමක් කර ගියාම දැන් නැතු වෙනවා. ওই සෝචනීය ඉරණමේ තියෙන ලක්ෂණය තමයි ඒ උගුලට අහු වෙන්න වෙනවා. නැත්තම් ඒ වැද්දට එකඟ වෙන්න වෙනවා. ඉතින් වැද්දත් එක්ක හාද වෙලා ඉන්න තමයි වෙන්නේ අවසානයේ. උපමේයට ගෙනාවොත් සාමාන්‍ය මිනිසුන්ට ඉපදෙන වෙනකට එකඟ වෙන්න වෙනවා. ජරාවටපත් වෙන්න කැමති වෙන්න වෙනවා. අකමැත්තෙන් නමුත් කැමති වෙන්න වෙනවා. හරිද? ඊට පස්සේ ව්‍යාධියට කැමති වෙන්න වෙනවා. මරණයට කැමති වෙන්න වෙනවා. ඒකයි අපේ සාමාන්‍ය අදහස් තියෙන්නේ කොහොමද ඉපදුනා නම් මැරෙනවා. ඒකට හිත හදාගන්න. මම මතක් කරත් වගේ බුදු පියාණන් වහන්සේ ওই වගේ තැන්වලදී හිත හදාගන්න කියපු තුමෙක් නෙමෙයි. හිත හදාගන්න ඕනේ නැහැ. මොකද මරණය අතික්‍රමණය කළ හැකියි. මරණය ඉක්මවා යත හැකියි. තේරෙනවද? ඇයි? ඇසයි රූපයයි අතර තියෙන මේ ගැට ගැහිල්ල නැත්තම් මේ වටවලල්ල ඉක්මවන්න පුළුවන්. සාමාන්‍ය පෘථග්ජන පුහුදුන් කෙනෙක්ට ඇහැයි රූපය අතර තියෙන සම්බන්ධය පේන්නේ නැහැ. එයා එක්ක ඇහැ පැත්ත තමන්ගේ කරගෙන රූපය පැත්ත වෙනස් කරන්න හදනවා. නැත්තම් රූපය තමන්ගේ කරගෙන ඇහැ වෙනස් කරන්න හදනවා. ඕක කවදාවත් ඉවරයක් වෙන එක නෙමෙයි. ඒකයි කියන්නේ දුකකම ඉඳගෙන දුකම ප්‍රාර්ථනා කරනවා. තේරෙනවද? බඩගින්නක ඉඳගෙන බඩගින්නම ප්‍රාර්ථනා කරනවා කියලා. තේරෙනවද? ඉපදිලා ඉපදීමක් ප්‍රාර්ථනා කරනවා කියලා. ඒකයි අර සාරිපුත්ත මහ රහතන් වහන්සේ මතක් කරන්නේ සත්‍ය විභංගේ පෙන්වන යම් පිච්චනවල තම්බි දුක්ඛං කියන විග්‍රහය. ඒකම උදාහරණයක් හිතන්නකෝ. අපිට තියෙන සාමාන්‍ය අදහස්. අපිට ප්‍රශ්නයක් ආවට පස්සේ මේ ප්‍රශ්නේ නොලුබුණා නම් හොඳයි කියලා හිතනවා නේද අපිට? අසනීපයක් වුණොත් මේ ආසනේ නීපේ නොවැළඳුනා නම් කියලා.
මේ අසනීපේ නොවැළඳුනා නම් හොඳයි කියලා අපිට හිතෙන්නේ. මේ මිත්‍රව අපිට නොහමුනා නම් හොඳයි කියලා හිතෙන්නේ. තේරෙනවද? මොකද්ද සාරිපුත්ත හඳුරු කියන්නේ? නකෝපණිතං ඉච්ඡායපත්. එහෙම වෙන්නේ නැහැ. ඒ අහසවල් ඉෂ්ට වෙන්නේ. ඒක තමයි ඉදම්පි මෙය තමයි යම්පිච්ඡන් ලබතම්පි දුක්ඛ. යම් තාක් ආසාවක් කැමැත්තක් තියනවාද ඒක ඊට නොවෙනවා කියන අර්ථයෙන් පවතින දුක උගයි. ඒකට හේතුව දෙනවා. එයි සත්වයා කැමැති රූපයක් බලාපොරොත්තු වෙන අකමැත්ත අයින් කරන්න ඉන්නේ. නමුත් ප්‍රශ්නේ මොකද්ද? කැමැත්ත එක්ක අකමැත්ත බැඳලා එනවා. ලෝක ධර්මතාව පෙන්වනකොට පෙන්වන්නේ 4යි 8යි 8යි 8 ලෝධාම කියන එකනේ. නමුත් අපේ ඔළුව තියෙන්නේ කොහොමද? සැප, යස, ප්‍රශංසා, ලාභ කියන 4 විතරක් ලැබුණා නම් හරියයි. නමුත් ලාභයත් එක්ක අලාභ එනවා. හරිද? ප්‍රශංසාවත් එක්ක නින්දාව වෙනවා. යසත් එක්ක අයස එනවා. සැප සමග දුක එනවා. ඒකේ 4ක් විතරක් ගිය ඇතුළට අරගෙන ඉතුරු 4 එළිය තියන්න බෑ. අර අස්සය වගේ තමයි. ඉස්සරහා හොඳ කොටස ඇතුළට අරගෙන පිටිපස්සේ කොටස එළියට දාන්න බෑ. ගන්නව නම් පැකේජ් එක ගන්න ඕනේ. අතාරනවා නම් සියල්ල තැරෙන්න ඕනේ. ඔන්න ඔතනත් එක්කනේ අර සබ්බේ සංඛාර අනිච්ඡාති දුක්ඛාති කියලා වෙන්නේ. එතන සියලු සංස්කාරයන්. මුළු පැකේජ් එකම ගැන දැනුවත් භාවය ආපු කෙනාටයි ඕක අනිච්චයි දුක්ඛයි නැත්නම් කියන දහස. නැත්නම් අපිට අනිච්ච දුක්ඛ අනාත්ම තේරෙන්නේ මොකටද? අපිට අකමැති. අපිට අවුල් වෙන. අපිට ප්‍රශ්න තියෙන ඒවට තමයි අපි හොයන්නේ. සැපයක් තියෙනවා නම් කැමතියි කියන මනසක් තියෙන සත්වයා අකමැති දේවල් අයින් කිරීමේ තරඟ විතරයි ඉන්නේ. හරිද? දැන් බෙඩේ තියෙන්නේ. අකමැති දේවල් කවදා හරි අයින් කරා ගියමුකෝ. කවදා හරි අයින් කරා ගිය මොන හරි කරලා. එදාට තමන් ආස විදිහම දේවල් තියෙනවද කියන්නේ? නෑ මොකද අනිත්‍ය ධර්මතාවකින් තියෙන්නේ. හරිද? නිකන් හිතන්න පොඩි උදාහරණයක් මම කියන්නම්. හිතන්නකෝ මෙහෙම. මේ මහමූද යනකොට අපි හිතන්නකෝ මම ඉස්සරහ බෝට්ටු යනවා. ඔබ වහන්සලා පිටිපස්සේ බෝට්ටු යනවා කියලා. දැන් ඔබ වහන්සලාගේ බෝට්ටුවයි මම යන බෝට්ටුවයි සෑහෙන කිලෝමීටරයක් විතර වෙන් වුණා. ඊපස්සේ මට කෝල් එකක් ඇවිල්ලා මේ මට කියනවා ඔබ වහන්සලා කොහෙද ඉන්නේ කියලා පොඩ්ඩක් කියන්න කියලා. මම කියනවා මේ දැන් තල්මසු රංචුවක් පහුණා එතනින් එන්න කියලා කිව්වොත් ඔබ වහන්සලා ඒ තියෙන දිශාව අනුව බෝට්ටුව පැදෙවුවොත් හම්බ වෙනවද? නෑනේ. නමුත් අපිට සාමාන්‍ය පාරේ යනකොට මේ ලයිට් කණු ළඟින් හැරිලා එන්න කියන එක අදටත් අපි හැමෝටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නේද? මේ ලයිට් කණු ළඟින් හැරෙනවා කියන එකත් අර තල්මසු රංචුවෙන් ළඟින් එන්න කිව්වා වගේ තමයි. අර අපි දසලදාරේ උදාහරණය අනිත් එක. පොඩි ළමෙක් අයිස් කඩයක් සාක්කුවේ දාන් එනවා අම්මට පෙන්නන්න ගෙදර. මහා දවාලේ ඉන්නේ. අයිස් කඩේ සාක්කුවේ දාගත්තා. ගෙදර ආවට පස්සේ සාකුරක් දැම්මම පස්සේ අයිස් කඩේ නෑ. මහා 10ක් නේ ඉතින් පුදුම දුකක් නේ. ඇයි මෙච්චර පෙන්නන්න අරන් ආපු අයිස් කඩේ. තේරෙනවද? ලොකු බලාපොරොත්තු ගොඩක්. ඇයි බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැත්තේ? අනිත් තරකට අහනස. පොඩි එක්කෙනාගේ තිබ්බ යොමුව තියෙන්නේ. යාගේ තිබ්බ දැක්ම තියෙන මොකක්ද? මේ අයිස් කඩේ ගෙදර අරන් යන්න පුළුවන් කියලා. තේරෙනවද? ඒකයි මේ හොඳට වඩා යමක තියෙන අනිච්චතාවයට වඩා අනිච්චතාවය නොදන්න හිඳයි නිච්ච වූ දෙයක් හම්බෙන්නේ. පැහැදිලිනේ? අනිත්‍යත්වය නොදැනීමේ විපාකය නිසායි තණ්හාව යෙදෙන දෙයක් හම්බෙන්නේ. පැහැදිලිද? නැතුව අයිස් කැටේ අනිත්‍ය වෙනව නෙමෙයි. අයිස් කැටේ අනිත්‍ය වෙන කලින් අයිස් කැටේ යන කුමක්ද කියලා හොයන්න වෙනවා එහෙමනම්. තේරෙනවද? අයිස් කැටේ යන කුමක්ද? අටෝප එක. කෙලිම අටවලා තියෙන්නේ සෑහෙන ආයාසයක් දාලා මහාංශයක් ඇතුව අටෝප එකක් අයිස් කැට කියන්නේ. දැන් අයිස් කැටයක් හැදෙන්නේ දන්නවනේ. විශාල විදුලියක් දීලා අයිස් පෙට්ටි එක දාලා උෂ්ණත්වය අඩු කරලා කොච්චර මාරුද අයිස් කැටයක් හදන්නේ. තේරෙනවද? අයිස් කැටය කියන්නේ හදන්න පුළුවන් එකක්. ඒ හින්දා මොකද වෙන්නේ? හදන්න පුළුවන් කියන්නේ නැසෙනවා කියන්නේ. ඒ හින්දා පොඩි එකාට සාක්කුව ඉදන් අරන් යන්න බෑ. හරිනේ? ඔය චරිතින් ඉන්න පොඩි ළමයා. පොඩි ළමයා කියන එක හදපු එකක් කියලා අපිට තේරෙන්නේ නැහැ නේද? අපිට දෙන්නේ ඉන්න කෙනෙක් කියලා. තේරෙනවද? ඒකයි අපි ඉන්න කෙනා නැති කරන්න දඟලන්නේ. ඉන්න කෙනා නැති කරන්න මොකද කරන්නේ? මෙතන ළමෙක් ඉන්නවද කියලා ප්‍රශ්නේ අහන්න ඉතරයි තියෙන්නේ. ඒ ඉතින් ළමෙක් කියලා පෙන්නන කිසිම අංගුපාංගයක් නැහැ. අත කියන්නේ ළමයා නෙවෙයි. ඉතින් අංග කියන්නේ ළමයා නෙවෙයි. හිත කියන්නේ ළමයා නෙවෙයි. ඉතින් ඒතකොට නිකන් මොකද වෙන්නේ? ඉන්න ළමයාව විකෘතියෙන් බලනවා නැද කියලා අන්තර යනවා. ඒක විමුක්තිය නෙවෙයි. වැළඳගෙන. ඒ ප්‍රශ්නේ තියෙන්නේ දෘෂ්ටියේදී නවුල. මොකද අපි ඉන්නා වූ සත්වයාගේ විනාශය බලන්න හදන්නේ. අර වච්ච බුදුහාමුදුරන්ට කරපු චෝදනාව තමයි තියෙන්නේ. ඒ වච්ච කරේ චෝදනාවක් ඇත්තට. හරිද? අපේ ඒක ජර්සනයක් වෙලා. හරිද? අපිට සාමාන්‍ය ජීවිතේ අනිත් එකෙන් දර්ශනේ එහෙම වෙවිලා. ඒ ඉන්නා වූ සත්වයාගේ ඉන්නා වූ යමක නැවැත්ම
විනාශය නැති කිරීම පනවන තමයි අපි දඟලන්නේ. ඒ උච්චේ දෘෂ්ටි හරිය භයානකයි කියන්නේ මිච්ඡා දිට්ඨියේ අතිශය ගැඹුරුම අමාරුම තැන හිර වුණොත්. හරිද? ඒකයි බුදුහාරෝ ලෞකික සම්මාදිට්ඨිය නැතිහුට ධර්මාවබෝධය අභවය කියලා පැහැදිලිව කියන්නේ. මොකද ලෞකික සම්මාදිට්ඨියෙන් තමයි මෙහෙම සත්‍යය ඇත. මෙහෙම දේවල් ඇත කියන සංඥාව උපදින්නේ. එතකොට එන්න එතන ඉඳන් පටන් ගන්න කෙනා තමයි බලන්නේ මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට මේක කොහොමද නැති කරන්නේ කියන එක එන්නේ නොදන්න මොනසෙට. තේරෙනවද? වෙන්නේ කොහොමද සහ නැති කරන්නේ කොහොමද කියන දෙක. පැහැදිලි කියන්නේ. තේරෙනවද කියන්නේ? මොකද වෙනවද කියන්නේ? එතකොට සාමාන්‍ය ලෝක සත්වයා අර මේ අයිස් කැටයක් සාක්කුවේ දාගෙන නම් පොඩි කාගේ ජීවිතේ තමයි රඟපාන්නේ කියන එක උපමාවෙන් තේරුම් ගන්න. තේරෙනවද? ඒ උපමාව අනිත් පැත්තට ආදේශ කරගන්න තමන්ගේ කයටයි විතරයි. අන්න ඒතකොට තේරෙයි තමා කියන ඒ ප්‍රඥප්තිය, තමා කියන පුද්ගල භාවය කෙසේද උපදින්නේ කියන එක. කෙසේද තියෙන්නේ නෙමෙයි. කෙසේද උපදින්නේ කියන එක. මම කිව්වා අයිස් කැටේ හදන්න පුළුවන්. ඒ හින්දා තමයි අනිත්‍ය ධර්මතාවට යට ඒකයි දියලා. තේරෙනවද? තියෙන අයිස් කැට දිය වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. නැති අයිස් කැට ගැන කතා කරලා වැඩක් නැහැ. හරිද? හදන්න පුළුවන් හින්දා අයිස් කැට දිය වෙන්නේ. හරිද? එහෙනම් සකස් වෙන හින්දායි සත්වත්වය නිරෝධ කළ හැකියි. පැහැදිලි කියන්නේ. ඒතර තමයි යා මොකද වෙන්නේ? මිච්ඡා දිට්ඨියෙන් දුර වෙලා සම්මා දිට්ඨියට ඇවිල්ලා ලෝකේ යථාර්ථය දැනගෙන මේ යථාර්ථය ඉක්මවන්න පුළුවන් නුවණක් හොයාගන්න. අදහසක් නැති කෙනා ලෝකයේ කෙසේ වෙනවද? ලෝකයේ තියෙන යථාර්ථය නොදන්න කෙනා මොකද කරන්න දන්නේ? තියෙන ලෝකේ නැති කරන්න දන්නේ. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මොනවාගෝ වැඩක් නැහැ. ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්මයක් නැහැ. අර කිව්වා වගේ ಜಾති ධර්මය ඇති කෙනා ಜಾති ධර්මයෙන් යුක්ත පුද්ගලයා ಜಾති ධර්මයක්ම හොයනවා කියන තැනටම ආයි වැටෙනවා ධර්මයේ හේමත් එහෙමත්. එයි ධර්මයේ තියෙන කුමක් සඳහාද? යථාර්ථවත්ව ලෝකයේ දකින කෙනෙක්ට ලෝකේ ඉක්මවන්න පුළුවන් විදිහේ දර්ශනයක් තමයි ධර්මයෙන් පෙන්නන්නේ. හරිනේ? හැබැයි ලෝකේ යථාර්ථය දන්නේ නැති කෙනෙක්ට, ලෝකේ යථාර්ථයවත් දන්නේ නැති කෙනෙක්ට ධර්මයකින් ඊතර කරවන්න තැනක් හම්බෙන්නේ නැහැ යා. මොකද යාට ධර්මයක් කියලා එකක් නැහැ. මොකද ලෝකේ යථාර්ථයවත් දන්නේ නැහැ. අම්මා විශේෂයි තාත්තා විශේෂයි කියලා දන්නේ නැති මිනිස්සෙට තේරෙනවද? පවපින ගැන අදහසක් නැති මිනිස්සෙට, මෙලෝ පරලෝ ගැන අදහසක් නැති මිනිස්සෙට කියන්න ධර්මයක් නැහැ. ඇයි යා ලෞකික ධර්මතාවයවත් දන්නේ නැහැ. පැහැදිලි කියන්නේ. ඒක හිතන්නකෝ පොඩි කාලේ අපිව මේ කන්න නැති වුණාම මේ මම්මලා කියන්නේ බිල්ලයි අරන් යන්න කන්න කියලා. ඒක ලෞකික යථාර්ථය නෙවෙයි නේද? තේරෙනවද? ඒක ලෝකයත්වත් නෙවෙයි නේද? ඒකනේ අපි ලොකු වුණාට පස්සේ අපිට නිකන් බිල්ලා දෙයිද දන්නේ වගේ වයි තියෙනවා. හිමින් නැහැ නේ. මොකද ඒක ලෞකිකවත් යථාර්ථය නෙවෙයි. අපි ලොකු වෙනකොට මොකද තේරුම් ගන්නේ? අපි බත් කන්න නැත්නම් ආහාර අම්මලාගේ බලකිරීමකින් තොරව අපි කන්න පටන් ගන්න නේ වැඩි හිටි වෙනකොට. අපිට තේරෙන්න ගන්නවා බත් නොකෑවොත් ආහාර ද්‍රව්‍ය නොගත්තොත් ජීවිතේට හානි කරනවා. ජීවිතේ පවත්වන්න වෙනවා. ඒක වෙනවද ලෞකික යථාර්ථයක් කියලා? බිල්ල එන හින්දා බත් කෑමත් ශරීරේ පවත්වා ගැනීම කියන තැනත් එක්ක බත් කනවා කියන එකක් දෙකක්. ඒක තේරුම් ගන්න. බිල් එක්ක එන නිසා බත් කන මිනිස්සෙට ලෝක යථාර්ථයක් පෙන්වන්න බෑනේ. හරිද? ඒතර ලෝකේ යථාර්ථවත් භාවය ලෝකේ ඇත්ත ඇති හැටියෙන් පෙන්වන්න පුළුවන් ඉන්නේ අඩුම අර උදාහරණයට බත් කන්නේ බඩගින්න නිසා නැත්තම් ජීවිතේ පවතින ඕන නිසා කියලාවත් තේරුමක් තියෙන මිනිස්සුන්ට. නැත්තම් බෑ. පැහැදිලි කියන්නේ. හරි. මුවා අහුවෙච්ච මලපුඩුවේ කතාව. හරිද? ඔගේ බුදුහාම ලස්සනට පෙන්නනවා. පල්ලෙහාට යනකොට ආර්ය පරිශ්‍රණයේ යුක්ත සත්පුරුෂයන්ට මොකද වෙන්නේ? ඇස සහ රූපය සම්බන්ධ අවබෝධය ඉන්න ගන්නවා. ඇසයි රූපයයි කොහොමද ගැට ගැහෙන්නේ කියන එක. හරිද? ඇස ඇති කල්ලි රූපය කියන එක. අන්න ඒ අතින් චක්කු විඤ්ඤේ රූපය කියන තැනට එනකොට උපදින්නේ මොකද? දර්ශනයක්. හරිද? ඥානයක්. ඒ හින්දා මොකක්ද ලැබෙන ප්‍රතිපදාව? ඇසත් රූපයත් එක්ක කොහොම හරි ගිවිසුම් ගහගෙන ඉන්න එක නෙමෙයි. ඇස රූපේ ඉක්මවනවා. ඒ කියන්නේ මොකක්ද? ඇස රූපය කියන්නේ හරියට උගුලක් නොදන්න කෙනෙක්. ඇස රූපය කියන්නේ නොදන්න කෙනෙක්ට උගුලක්. හොඳට ගන්න. ඒ වගේම ඇස රූපය නිවැරදිව දැක්කා කියන්නේ එතරින්ම තමයි විමුක්තිය තියෙන්නේ. ඒකම අර කිව්වේ චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්හ උපජ්ජමන උපජ්ජති. ඊට පස්සේ මොකද? එත්ත නිවිසමන නිවිසති. එතනමයි තණ්හාව උපදින්නේ. නිවැරදිව දැක්කොත් එතනින්ම තමයි තණ්හාව දුර වෙන්නේ. ආයි නිකන් දශමයක් ඉස්සරහට යන්න ඕනේ නැහැ. සංඥාව මොකටද උපමා කරලා තියෙන්නේ? මිරිඟුවට නේද? ඒ උදාහරණය බලන්නකෝ. මිරිඟුව කියන එක දන්න දකින කෙනාට මිරිඟුව බව වැටෙනවා මිසක. හරිද? නොදන්න කෙනා මොකක්ද තේරුම් ගන්නේ? වතුර තියෙනවා. ළඟට ගියම වතුර නැහැ කියලා. හොඳට තේරුම් ගන්න. මිරිඟුව කියන එක දන්න දකින කෙනාටයි තේරෙන්නේ මිරිඟුවක් කියන එක. යාට වතුර කියලා කතාවක් අදාළවත් නැහැ. එයි සංඥාවෙන් තේරෙනවා මිරිඟුවක් මේ කියලා. නොදකින කෙනාට ඕක මුලින්ම වෙන්නේ වතුර විදිහට. ඊට පස්සේ ළඟට ගියම වතුර නැහැ කියලා තේරෙන්නේ. ඕක මිරිඟුව නෙමෙයි. ලෝකින පුහුදුන් අනාර්ය පරිශ්‍රණයේ නියුතු කරන්න මොකද වෙන්නේ? පේන්නේ වතුර යනවා ළඟට වතුර නැහැ. ඒ හින්දා යා කල්පනා කරනවා එහෙනම් ඉස්සරහ වතුර ඇති.
දිගින් දිගට හැල්ම දීලා තියෙනවා. පැහැදිලි කියන්නේ. ඒක අනාගත පරිශ්‍රණයේදී බුදුහාරු කියවට කියන්නේ. ඒ කියන්නේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය කාමෝපසංහිත. කාමෙන් යුක්ත මේවා පරිහරණය වෙන්න ඔකට අහු වෙන්න මෙමා සහ මෙමාගේ කියන සම්පූර්ණ ද්වතාවය ඒ ද්විත්වයම එකම රවුමක් කරගෙන තියෙනවා. තේරෙනවද? අතනින් මෙතනට මෙතනින් අතනට. එහෙමයි. දැන් තේරෙන්නේ නැහැ කියලා එනවා. ඒකට හේතුව තියෙනවා. මිරිඟුව කියන්නේ සංඥාවක් අර්ථයක්. මිරිඟු සංඥාවක්. අපි බලන්න දන්නේ මිරිඟුවක්. අපිට ඕනේ බලා ගන්න මොකද? වතුර නැහැ කියලා එක. එහෙනම් මොකද කරන්නේ? ඉතාලම උඩ අදහසින් ගන්නවා. මෙතන කිසිම දෙයක් නැහැ. මේක බොරුවක්, මේක මායාවක්, මේක හිතේ හැදිච්ච එකක්. බාහිර ලෝකයක් නැහැ. මොනවාරි කතාවක් ගන්න අපේ නේද? මේ ධර්ම කාරණා ටික හොඳට හොයන්න ගවේෂණය කරන්න මොකද වෙන්නේ? සියලු ධර්මයන් සම්බන්ධ මනා නුවණක් එන්න ගන්නවා. නුවණ නිසා මොකද වෙන්නේ? ඒ නුවණ අනුව හිතන්න කියන්න කරන්න පුළුවන් වෙනවා. ඒ මොකද? සිහිය පිටින්න ගන්නවා ඒ දැක්ම අනුව. තේරෙනවද? අන්නේ දැක්මේ භාවිතාව තමයි සතිපට්ඨානයෙන් කියලා පෙන්නන්නේ. ඊට පස්සේ බුදුමහාන සූත්‍ර මතක් කරන ඊළඟ කොටස දන්න දකින කෙනා. තේරෙනවද? දන්න දකින කෙනා ඇසත් රූපයත් කියන එක ඉක්මවල යනවා. එහෙනම් ඇසත් රූපයත් කියන එක නික්මලා තියෙනවා. ඒ හින්දා ඒ කියන්නේ මොකෙන් අයින් වුණා කියලාද? නැවත උගුලක් දාන්න වැද්දර බෑ. ඒ මොවා ඊටාම නිදහසේ වනේ සැරිසරමින් ඉන්නේ. එයා කිසිම තරක මලබුඩුවට අහුවෙන්නේ නැහැ. ඒකට හේතුව ඕන මලබුඩුවක් තිබ්බායේ මම නම් ඕකේ යන්නේ නැහැ කියන නෙමෙයි. දැන් අපිට දෙන්නේ එහෙමනේ. දුක අවබෝධ කරගන්න පස්සේ ඕන දුකක් මට අදාළ වෙන්නේ නැහැ කියන්නේ. එහෙමනේ මේ ප්‍රඥා ලක්ෂණය නෙමෙයි. ඒ මොකද්ද? ඒ තමයි අර මෝඩකමේ ලක්ෂණය. ඕන එකක් මට අවුලක් නැහැ කියන්නේ. තේරෙනවද? ඕන එකක් නම් මට අවුලක් නොවී තියෙන්නේ නැහැ. ඕන එකක් මට අවුලක් හින්දානේ මං අවුලක් නැහැ කියන්නේ. මම දැන් තරහ වෙන්නයි යන්නේ කියලා කියන්නේ මොකටද? යාළුවෝ තියාගන්න ඕන හින්දානේ. ඇත්තටම මිත්‍රකමක්වත් වෛරයක්වත් නැති කෙනෙක්ට කියන්න දෙයක් නැහැ. ඊටන් උදාහරණ දෙන්න නැත්නම් උපමාවඩි තන පාර යනවා මිනිස්සේ. යනකොට මෙයා කඩවල් දකින්න මෙයා යාළුවන්ට කියනවා මට නම් අර කඩේ බඩු වැඩක් නැහැ. මට නම් මේ කඩේ බඩු ඕනේ නැහැ. කියන්නේ කිව්වොත් මොකද්ද තේරුම? පොඩි ඉරගෙන. තවද ලස්සන උදාහරණ දෙනවා. මේ හිතන්න කෙනෙක් මිරිස් පැලයක් පැල කරනවා. මිරිස් පැලයක් පැල කරලා පාර යන හැමෝටම ගේ ඇතුළට කතා කරලා කියනවා මේ මිරිස් පැලේ නම් මට ඕනේ නැහැ. තේරෙනවද කතාව? පාර යන හැම කෙනාටම කතා කරලා මේ මිරිස් පැලේ නම් මට ඕනේ නැහැ කියලා කියන කී අදහස මොකක්ද? මිරිස් පැලේ යාගේ තමයි කියන්නේ. තේරෙනවද? අන්න ඒ වගේ. ඒවැය තියෙන සූක්ෂම කෙලෙසයක් ඉතින් ඒකයි ප්‍රශ්නේ. මොකද මෝහය කියන එක අර ඉතාලම රළුව රෞද්‍රව පේන්නේ නැහැ. ගහ ගන්නවා මරා ගන්නවා බදා ගන්නවා වගේ ගන්න නෙමෙයිනේ. මෝහය කියන්නේ තාම ලස්සන උපමාවල දෙලා තියෙන්නේ අඳුරු වලාපටලයක් වගේ පටලයක්. ඇස් දෙක වහුවා මොකද වෙන්නේ? කිසිම දෙයක් පේන්නේ නැහැ. හැපෙන තැන හැපෙනවා. වැටෙන තැන වැටෙනවා. තුවාල තැන තුවාල වෙනවා. උනාට පස්සේ තමයි තේරෙන්නේ. ඒකත් උනේ මොකද කියලා දන්නේ නැහැ. මොකක් හරි උනා කියලා හිතනවා. තේරෙනවද කියන්නේ? ඇස් දෙක වහුවම තින්න සිද්ධිය. චක්කු උදපාදී කියලා බුදුහාරෝ ඒ ලස්සනට උදාහරණ උපමා ටික පෙන්වන්නේ ඒකයි. ඇහැ ඉපදුනොත් ඇහැ ඇස් සැරුණොත් මොකද වෙන්නේ? ඒක තමයි හිතන්න ඕනේ. ඇහැ ඇරුණොත් මොකද වෙන්නේ? ඇස් බැඳපු කෙනා වැටෙන තැන වැටෙනවා, තුවාල තැන තුවාල වෙනවා, මැරෙන තැන මැරෙනවා. මොකක් හරි වෙච්ච බව දන්නවා. උනේ මොකද කියලා හිතන්නේ නැහැ. ඇස් බැඳලා. ඇහි වෙලුම් ටික ලැහුවොත් ඇස් ඇරුණොත් මොකද වෙන්නේ? වැටෙන තැන වැටෙන්නේ නැහැ. තුවාල තැන තුවාල වෙන්නේ නැහැ. මැරෙන තැන මැරෙන්නේ නැහැ. ඒක මොකද වැටෙන්න ගිහලා වැටෙන්නේ නැහැ කියන්නේ? මැරෙන්න ගිහලා මැරෙන්නේ නැහැ කියන්නේ? තුවාල වෙන්න ගිහිල්ලා තුවාල වෙන්නේ නැහැ එහෙමද කියන්නේ? නැහැ. මරණය කියලා එකක් නැතු වෙනවා. ඒ මැරෙනවා කියලා එකක් නැතු වෙනවා. තේරෙනවද? තුවාල වෙනවා කියලා එකක් නැතු වෙනවා. හැප්පෙනවා කියලා එකක් නැතු වෙනවා. අන්න ඒක තමයි ඇස් ඇරීම නිසා ලැබෙන ලාභය. පැහැදිලි කියන්නේ? චක්කු විඤ්ඤායේ රූපය සම්බන්ධ නිවැරදිව දන්නවනම් සෝත විඤ්ඤායේ සද්දය, ගාහන විඤ්ඤායේ ගන්ධය, ඊට පස්සේ ජීවා විඤ්ඤායේ රස, ඊට පස්සේ කාය විඤ්ඤායේ පහස කියන මනාවට දන්න දකින්න කෙනා මායාගේ උගලට අහු වෙන්නේ නැත. කියන්නේ මායා ඉක්මවා ගියා. මායා පරාජය කරා කියලා කියන්නේ. රහතුන් වහන්සේලාගෙන උන්වහන්සේලා තමයි. උන්වහන්සේලා අල්ලන්න මේ ලෝකෙ කවුරුත් නැහැ. ඒක කියන්නේ අර ලෝකයෙන් මිදිච්ච උතුමන් වහන්සේලා උන්වහන්සේලා. බුදුපසේ බුදුන් හරහතුන් වහන්සේලා එහෙම. හරි. අන්න ඒකෙන් තමයි උපමාව දෙන්නේ. ඒතකොට තමයි බුදුහාමුදුරුවෝ ලස්සන මතක් කරනවා. මේ යථාර්ථය දන්න දකින්න හු මොකද කරන්නේ? විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකගතසයිද පටමඥානේ සමදිනවා. මාර්ගය සඳ කළා වෙනවා. අර අහලා තියෙනවද අර අජානීය ජහයතේ දැහනක් වන්න බව පෙනී නමුත් නිමිත්ත නොපෙනී කියන තමයි. මොකක්ද ඒවැය තියෙන අදහස? රහතුන් වහන්සේලා මොන සංඥාවෙන්ද වැඩින්නේ? ඒතං සන්තං ඒතං පණීතං යද්දං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කය විරාගෝ නිරෝධෝ නිබ්බානති.
තේරුණාද? නිබ්බාණං පරම සුඛං කියන සංඥාවෙන් තියෙන්නේ. හින්දා ඕක හල්ලන්න පුළුවන් කෙනෙක් නැහැ. තේරුණාද? අයිස් කැටයක් දිය වෙනවා කියන එක කැමරා ශිල්පියෙක්ට ගන්න පුළුවන්. අයිස් කැටේ තියෙන වෙලාවේ ෆොටෝ එකක් ගත්තා, වතුර තියෙන වෙලාවේ ෆොටෝ එකක් ගත්තා. හරිද? ඒතර අපි ඔය දෙකින් හිතන්නේ දිය වෙච්ච බව. නමුත් දිය වෙනවා කියන සංඥාවේදී කියනවාට අයිස් කැටේ අභාවයක් තේරෙනවා, වතුර වල ඉපදීමක් තේරෙනවා. නේද? ඡායාරූප ශිල්පියෝ විදිහට අපිට මොනවද පේන්නේ? තිබ්බ අයිස් කැටේ දිය වෙච්ච වතුර ටිකයි. දිය වුණා කියන්නේ කොහොමවත් අපිට තේරෙන්නේ නැහැ. අපිට ඒ අවස්ථා දෙකක් නෙලිමනේ. හැබැයි දන්න දකින උතුමන් වහන්සේලාට අනිච්ච සංඥාව ප්‍රමුඛ ස්ථානයේ තියෙන උතුමන් වහන්සේලාට මොකද? අයිස් කැටේ විනාශයයි. වතුර වල නිෂ්පාදනය වෙනවද? ඒ හින්දා මොකද නේ අනිකක්ම හටගනි අනිකක්ම නිරුද්ධ වෙයි. සාරිපුත්ත හඳුන් දුන්න උදාහරණයක් තියෙනවා. අනිච්ච සංඥා ලක්ෂණ. අනාර්ය වූ පරිශ්‍රණයේ නියුක්ත කෙනාට ඇසෙන් සහ රූපෙන් ගැලවෙන්න බෑ. තේරෙනවද? ඇසේ ප්‍රශ්න හොයාගන්න ආයි එල්ලෙන්නේ රූපෙට. රූපේ ප්‍රශ්න හොයාගන්න ආයි එල්ලෙන්නේ ඇහැට. එහෙනම් මොකද වෙන්නේ? ඉපදෙනවා. ජරාවට, ව්‍යාධියට, මරණයටපත් වෙනවා. තේරුණා කියන්නේ? අයිස් කැටේ ඇතුළේ තමයි ජීවිතය දුවන්නේ. තේරුණා කියන්නේ? ඒතකොට තමයි අර අයිස් කැටේ රූපාන්තර වෙන්නේ. අයිස් කැටයක් තිබ්බා. ආද ඒක භාගයක් ගිහිල්ලා. දැන් උන්න 3 කාලක් විතරයි. දැන් කාලක් විතරයි. එහෙම කියන්නේ? ඒ අයිස් කැටේ රූපාන්තර. හැබැයි මේකේ ඇත්තම කතාව මොකක්ද? අර අන්තරණයේ හිඳයි රූපේ වෙනස් වෙන්නේ. අර අන්තරේ රූපාන්තරයේදී අර අන්තරේ නිසායි රූපේ වෙනස් වෙන්නේ. ඒක රූපේ වෙනස් වෙමින් යනව නෙමෙයි. තේරුණාද? වෙනස් වෙන තැනක රූපය යයි නම් කිරීමක් ගන්නවා. තේරුණා නේද? දිය වෙන තැනක අයිස් කැටයක් හදාගත්ත කියන්නේ. හරිද? ඔගේ භයානක ප්‍රශ්නේ මේකයි. දැන් දිය වෙන තැනක අයිස් කැටයක් හදා ගැනීම කියන කතාවේ අපිට නිකන් ඔහේ කල්පනා කරගන්න ගන්නවා මේ ඔක්කොම දිය වෙන වෙන්නද කියලා. තේරුණාද? මේ ඔක්කොම දිය වෙන ඒවා. තේරුණාද? එහෙම හරියන්නේ නැහැ. අයිස් කැටවල නානත්වයක් තියෙනවා. අම්මා සමාන නැහැ තාත්තට. තාත්තා සමාන නැහැ අල්ලපු ගෙදර ඉන්න පිරිමි කෙනාට. අම්මා සමාන නැහැ ලොකු අම්මට. ඒක පේනවද? ධාතු නානත්වයක් තියෙනවා. ඔය නානත්වය තේරුම් ගත්තේ නැත්නම් අපි ගන්නේ ඔක්කොම අයිස් කැට තමයි ඔක්කොම නිච්ච වෙනවා. හරිද? ඒ හින්දා අර නානත්වය පේනනේ. ඒකයි ඇසයි රූපයි නිසා දැන ගැනීම වෙයි. හරිද? ඇසයි රූපයි නිසා දැන ගැනීම හා සමාන නැහැ කනයි සද්දයි නිසා දැන ගැනීම. එහෙම වුණොත් මොකද වෙන්නේ? එකම දැන ගැනීම ඒ වෙලාවට ඇස රූපෙට යනවා. ඒ වෙලාවට කන සද්ද වෙනවා. එහෙම වෙනවද? මේ එකම මූල විඥානයකින් තමයි මේ ඔක්කොම විහිදෙන්නේ එහෙමද? නෑ එහෙම නේ පටන් ගන්න. චක්කුංච පටිච්ච රූපේච උපච්චක් විඥාන. සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන. එමය යන්නේ. එඳ පදනම තේරුම් ගන්න. පදනමේම නානත්වයේ තියෙන විග්‍රහය වෙනන උදාහරණ. තේරුණානේ? ඒතර යථාර්ථය දන්න දකින්න චක්කු විඤ්ඤය, සෝත විඤ්ඤය, ගාහන විඤ්ඤය, ජීව විඤ්ඤය, කාය විඤ්ඤය කියන ඔය කාම ගුණ ඉක්මවපු කෙනෙක්. උන්වහන්සේ රහතුන් වහන්සේලාගේ නම් කරනවා. හරිද? අන්නේ ඒ අර්ථයත් එක්ක තමයි උදාහරණ පෙන්නන්නේ. ඔය අර්ථයේ ධර්මයේ දකින්න දන්න හු මායාවේ සඳ කළා වෙනවා. මායාවත් එක්ක තවදුරටත් ගිවිසුම් නැත. මාර පරාජය කළ මුනිවරු බවට පත්ව ඇත. හරිද? අන්නේ තමයි ඔය දේශනාවේ මේ ඊටාම ලස්සනම උපමාව පෙන්නන්නේ. හරි. ඒ හින්දා ඒ කාරණා ටික තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම මේ ලාභයේ උපමා ටික තේරුම් ගන්න. මොකද බුදු පියාණන්සලා උපමා දෙන්නෙම අර කියන උපමේය තේරුම් ගැනීමට තව පහසු වීමට. නැතු උපමාව කඩලා බැලුවා කියලා නෑ. උපමාව දෙන්නේ අර උපමේය තේරුම් ගන්න. හරි. ඒතර හැමසෙම උපමාවක් අහනකොට යොමු වෙන්න ඕනේ මානසිකාරය උපමේය කොහොමද මේකට ගලපගන්නේ? නැතු උපමාව හරහා උපමේයට එකතු කිරීම නෙමෙයි. මේ උපමාවේ තියෙන වචන වලට අර උපමේය කොටස් එකතු කිරීම නෙමෙයි. බුදුන් බෝසත් කාලේ වැඩ කරපු විදිය සම්බන්ධ මේ සූත්‍රය ලස්සනට පෙන්නනවා. ඕකේ මේ අපි හැමෝම තේරුම් ගත යුතු සහ අපිට තාම ඉහළ මට්ටමේ උත්තේජනයක් සහ ගෞරවයක් උපදින තැන් කිහිපයක් මේකේ තියෙනවා. තමයි බෝසත් වහන්සේ රජමාලිගාවෙන් එළියට බැස්සාම ඕන තරම් තමන්ගේ තිබ්බ බලය, හැකියාව, ආධිපත්‍ය වතුරවලා වැඩ කරන්න තිබ්බා. නමුත් උන්වහන්සේ ගෙදරින් එළියට බහින්නේ කාම සංභෝගයෙන්, කාමයේ පරිහරණයෙන් මේ කියන සදාතනික සැපය නැත්තම් නිදහස් බව හොයන්න බෑ. විමුක්තිය හොයන්න බෑ. ඒ කියන්නේ රජමාලිගාවෙන් බහැපු තැනම උන්වහන්සේ තවදුරටත් රජෙක් නෙමෙයි. ඒ වගේම කාමයෙන් අයින් වෙච්ච තැන ඉඳන් උන්වහන්සේ තවදුරටත් ගිහියෙකුත් නෙමෙයි. තේරුණාද? රජමාලිගාවෙන් ඉඳලා බහැපු කුමාරවරු සාමාන්‍ය සිවිල් බලය පාවිච්චි කරලා ජීවත් වෙන තැන තියෙනවනේ. සමහරට මේ ඉතිහාස කතාවල තියෙන රජවරු රජගෙදරින් ඉඳලා බැස්සට පස්සේ මිනිස්සුත් එක්ක ජීවත් වුණා කියන්නේ. හැබැයි මිනිස්සු ගොඩේ ජීවත් වෙන්නේ නැත්තම්. කෙලිම ශ්‍රමණ. හරිද?
ශ්‍රමණ ප්‍රතිපදාවට ආපු බෝසතාණන් වහන්සේ තමන් සතුට හොයාගත යුතු බවත් නමුත් සතුට කෙසේ සොයාගන්න ඕනේද කියන එක දන්නේ නැති බවත් හොඳින් දන්නවා. එහෙනම් මොකද කරේ? ඒ වෙනකොට මේ කියන විමුක්තිය ලබා ගත්තා යයි සියලු දෙනා අතර ප්‍රසිද්ධ ශ්‍රද්ධාව ඉපදිච්ච ගුරුවරයෙකුට යනවා. අපි දන්නවා ආරාර කලාම උද්දකරාම පුත්‍ර කියන්නේ බෝසතාණන් වහන්සේ හම්බෙච්ච ගුරුවරු. එතුමන්ලා දැහන් 7 වෙනි 8 වෙනි දැහන් වල සුවය විඳින්න හිටපු බවයි තියෙන්නේ. ඒ ඊටාම ලස්සනයි සිද්ධාර්ථ කුමාරයා බෝසතාණන් වහන්සේ ගිහිල්ලා ඊටාම ගෞරවයෙන් ඒ ගුරුත් එක්ක කතා කරලා තේරුම් ගන්නවා මේ ගුරුවරුන්ටත් ශ්‍රද්ධාවක් තියෙනවා වීරියක් තියෙනවා. ඒ වගේම මටත් ශ්‍රද්ධාව වීරිය හැමම තියෙනවා. මටත් සත්‍ය හොයාගන්න ඕනේ. ඒ නිසා මෙතුමන් වහන්සේලා මේක නිකන් නමට කියන්නේ මේක විමුක්තියක් කියලා. ඒ විමුක්තිය සාක්ෂාත් කරලා එහි වාසය කරන පිරිසක්. එහෙනම් මමත් ඒක කළ යුතුයි කියලා ප්‍රතිපදාව පුරනවා. ප්‍රතිපදාව පුරලා තමයි 7 වෙනි 8 වෙනි දැහන් වලට සම්බන්ධිලා බලනකොට තමයි බෝසතාණන් වහන්සේට තේරෙන්නේ මේකෙන් මේක කරන්න බෑ. මේ සතුරු తాවකාලිකව පවතින්නේ. ඒක දිගින් දිගට පවත්වන්න බෑ. එතකොට තමයි ගුරුවරුන්ට කියන්නේ මේ විදිහට සතුරු හොයාගන්න බෑ. මේ විදිහට මම කියන නිවීම හොයාගන්න බෑ. එහෙනම් මම සත්‍ය හොයාගෙන විමුක්තිය හොයාගෙන යනවා. ඔබ ගිහිල්ලා තමයි උනාසේ දුෂ්කර ක්‍රියාවට යන්නේ. ඊට පස්සේ ඒ කාලේ හැමෝම වස්සග මහණුන් එහෙම. ඉතින් ඒ පස්සග මහණුත් ඊටාම ගෞරවයෙන් තමයි උපස්ථාන කළේ. මොකද ඊතුමන් වහන්සේලා දැනන් හිටියා මෙච්චර සැපයක් අතහැරලා දාලා මේ තරුණයා මේ බෝසතාණන් වහන්සේ නැත්තම් මේ තාපසතුමා අනිවාර්යයෙන් විමුක්තියක් ලබා ගනි. මොකද සාමාන්‍ය කෙනෙක් කරන විදිහට නෙමෙයි දුෂ්කර ක්‍රියාව වෙන්නේ. අතිශය ක්‍රූර විදිහට ශරීරයට දැඩි දුක් දෙනවා. මොකද ඒ කාලේ පවා ඒ වගේ දැඩි දුක් දෙමින් වෘතයක් රකින්න සත්‍යයක් වෙන පිරිස හැමෝගෙම ගෞරව ආදරයටපත් වුණා. එහෙනම් තමයි අර උපස්ථාන කරගෙන හිටියේ. හැබැයි ඒගොල්ලෝ පවා අතෑරියා කොහෙන්ද? බෝසතාණන් වහන්සේට තේරුණාම මේ ශරීරයට දැඩි දුක් දීලා මේක කරන්න බෑ. මේකෙන් අර හොයන නිවීම විමුක්තිය ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේකෙන් හරියන්නේ නැහැ කියන එකෙන් උන්වහන්සේ නැවත පින්නපාතේ වැඩලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න නැත්නම් සාමාන්‍ය මධ්‍යස්ථ තැනකට එන්න හදනකොට අරගොල්ලෝ තේරුම් ගත්තා දැන් නම් සත්‍ය වෙන වැඩි ඉවර වෙලා දැන් ආයි කාමයට ගිහිල්ලා කියන්නේ. ඒකට හේතුව අරගනේ. කාමය අතහැරලා ආපු මේ තාපසතුමා දැඩි දුක් දිදී හිටියා. දැන් මෙයා නැවත කාමයට යනවා. ඔහොම නෙලිට පේන්නේ. නමුත් උන්වහන්සේගේ චින්තන විප්ලවය කාටවද දෙන පේන්නේ? ඇයි ඒක අතහැරෙන්නේ උන්වහන්සේට කියලා? අය අර පරේෂණී ප්‍රතිඵලයවදී. කාමයේ තේරුමක් නැහැ කියන පරේෂණී ප්‍රතිඵලය තමයි තපස. අර විදිහට තපස් දැන් පුරලා හරියන්නේ නැහැ කියන ප්‍රතිඵලය තමයි මධ්‍යස්ථ වෙන එක. තේරෙනවද? අන්න ඒකත් එක තමයි උන්වහන්සේ අසුදු බෝ හාමුදුරු මුලට ගිහිල්ලා අසුදු බෝ රජාණන්සේ මුලට ගිහිල්ලා ඔය දැඩි වීරය අරගෙන උන්වහන්සේ ඔය කතාව හැටෙන්නේ අර ඊටාම කුඩා කාලේ ආනාපානය පුරුදු කරමින් හිටපු කෙනෙක්. ඒ ආනාපාන නිමිත්තර හිත තියලා තමයි ඥානය අවදි කරගෙන සම්මා සම්බුද්ධත්වය ලැබුවා කියන කොටස එනවනේ. ඒකෙන් පස්සෙත් උන්වහන්සේ දැඩිව කල්පනා කරන්න බැටෙන තැනක් තමයි මේ ධර්මයේ කියන්න පුළුවන් ද වේද මේ ධර්මයේ තේරෙයිද මට වෙහසක් විතරක් වෙයි කියන එක. ඒකෙත් ආයි අර බ්‍රහ්මයාගේ ආරාධනාව උතන එනකොට උන්වහන්සේ බුදු පියාණන් වහන්සේ කල්පනා කරනවා මේ සත්වයා කියන එක නිලුම් විලක් නම් මේ නිලුම් විලේ එක එක තැන්වල නිලුම් තියෙනවා. සමහර නිලුම් වල උඩටම ඇවිල්ලා පිපෙන ඔන්න වෙන්නේ ඉන්නේ. සමහර ඒවා වතුරේ මගක් ඇවිල්ලා සමහර ඒවා වතුරෙන් පටන් ගත්ත දේවල්. සමහර ඒවා එන්න නිලුම් වල නැහැ. ඔය සම්පූර්ණ උපමාව සමස්ත ප්‍රජාව කෙරෙහි පිළිඹු කරන උපමාවක්. ඒක අනුව තථාගතයන් වහන්සේ තේරුම් ගන්නවා මේක අවබෝධ කරලා පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ වෙනුවෙන් මම බණ ධර්මයේ කියන්න ඕන. අන්න ඒකෙන් තමයි අර ලස්සන ගාතාව තියෙන්නේ. අපාරුතං තේසං අමතස්ස ධාරා යේසෝතවන්තෝ පමුච්චත්තු සද්දන් කියලා. කන් ඇත්තෝ මනාවට සදහැ මුදත්වා අමා බෙරේමම වයන. ඒ ලස්සන තැනක් කියනවද? ධර්මය තියෙන්නේ ඇත්තටම සත්‍ය වෙන කටට විතරයි. හිතන්න එපා ධර්මතාවයේ හැමෝටම පොදු බව ඇත්ත. නමුත් ධර්මයේ හැමෝම හොයන්නේ නැහැ. ධර්මතාවය සියලු සත්‍යයන්ට පොදු බව ඇත්ත. තර්කයක් නැහැ. හැබැයි එහෙම වුණා කියලා ධර්මයේ හැමෝම හොයන්නේ නැහැ. හැබැයි ධර්මයේ හැමෝටම හොයන්න වෙනවා. ඒ දවසේ ඊටාම නෝව කාලේ කියනවා. මොකද අපි හැමෝම බුදු පියාණන් වහන්සේ මේ අර්ථය පෙන්වනවා වගේ අනාරේ පරිශ්‍රණයකට ඉන්නේ. ඉපදීමෙන් ගැලවෙන්න ඉපදීමක් හොයමින් ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? සතුටෙන් ඉන්න දුකක් හොයමින් ඉන්නේ. තේරෙනවද කියන්නේ? සරල කරොත් සතුටෙන් ඉන්න දුකක් හොයමින් ඉන්නේ. ඕක එක තැනකදී ක්ලික් වුණොත් මම ඉස්සෙල්ලා කිව්වේ අර ගොම්පොරේ හිටපු ශූරයාගේ සිද්ධිය. එක තැනකදී පොඩි තැනක විමසිලිමත් නිරීක්ෂණයකින් තේරුනොත් මීට වඩා වෙනසක් මේ අත්දැකීමේ තියෙනවා කියලා. අන්න එදාට ගැලවෙන්න ධර්මයක් හොයාගන්න ධර්මයේ ඕන වෙනවා. හරිද? ඉතින් ලස්සනම වටිනාම පුණ්‍යවන්තම සිද්ධිය තමයි අපි ඉන්නේ
එවැනි විමසිලිමත්ව ලෝකයේ අත්දැකීම විනිවිද ගිහිල්ලා මෙතන මීට වඩා යමක් තියෙනවා කියලා අවස්ථාවක් ලැබිලා අපිට තේරුනොත් මීට වඩා මේ අපේ අත්විදින අත්දකින ලෝකයේ අපිට මීට එහා කොටසකට යන්න ඕනේ කියලා දැන තේරුනොත් ඒ මාර්ගය පෙන්නපු බුදු පියාණන් වහන්සේලා වැඩ වාසය කරන කාලයක බුද්ධ ශාසනයක් තියෙන කාලයක අපි ඉන්නේ. එහෙනම් පාඩුවක් නෑ අපි තාම ඉන්න මේ භූමි මේ කාලේ. එහෙනම් අර බුද්ධ ශාසනය පවතින කාලේ දුර්ලභභාවය අපි අත්දැකීම් නැතිවෙ ඉන්නේ. මම ඉස්සලා කිව්වා වගේ සමහර කාල තියෙනවා ලෝකේ ජීවත් වෙන ඊටාම් ප්‍රඥාවන්තයන්ට හොඳටම නිරීක්ෂණය වෙන්න ගන්නවා මෙතන මේ අපි කරන රටාවෙන් ගොඩ යන්න බෑ. මීට වඩා යමක් නැද්ද හොයාගන්න කියලා. ඒ කාලේ බුදු පියාණන් වහන්සේලා නැහැ. අන්න එතන තමයි ලොකුම පශ්චාත්තාපය උපදින තැන. ඒක බුදුහාර අක්කන සූත්‍රයේම ලස්සනට මතක් කරේ. අක්කන කියලා කියන්නේ ෂණේ මගහැරුණා කියන්නේ. ධර්ම අවබෝධය ලෝකේ යථාර්ථය දකින්න තියෙන භූමිය මගහැරුණා කියන අවස්ථා 8ක් තියෙනවා. ඔය අවස්ථා 8න් ප්‍රධානම අවස්ථාවක් තියෙනවා ලෝකේ බුදු පියාණන් වහන්සේලා නැති කාලවල සතරපද ගාථාවෙන් රහත් වෙන්න පුළුවන් දක්ෂයෝ ඉන්නවා. ඒගොල්ලන්ට ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. ඕකේ අතිශය භයානක තැන. බුදු පියාණන් වහන්සේලා ලෝකේ ඉන්නවා, ධර්මයේ ප්‍රවර්තනය වෙනවා, සංඝයා වැඩ ඉන්නවා. බුද්ධ ශාසනයක් තියෙන කාලේ, තෙරුවන් වැඩ ඉන්න කාලේ සතරපද ගාථාවෙන් රහත් වෙන්න පුළුවන් දක්ෂයෝ ඉන්නවා. ඒගොල්ලෝ බණ අහන්නේ නැහැ. ඒගොල්ලෝ බණ හොයන්නේ නැහැ. ඒගොල්ලෝ ධර්මයේ යථාර්ථය හොයන්නේ නැහැ. හින්දා ඒගොල්ලන්ට ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. ඒක තමයි ලෝකෙ වෙන්න තියෙන අතිශයම අසරණතාවය. පොදු බුදු පියාණන් වහන්සේලා ඉඳලා ධර්මයේ තිබලත් මහා සංඝරත්නයේ වැඩ ඉඳලත් ධර්ම අවබෝධය වෙන්නේ නැති මට්ටමට තමන්ගේ ජීවිතේ පත් කරගත්තා කියන්නේ. ඉතින් අර බුදුහාර හම්සේ මතක් කරේ ව්‍යසන ලෝකේ තියෙන ඕනතර ඒ ව්‍යසන වල අතිශය කූර, අතිශය භයානක, අතිශය ඛේදජනක ඛේද වාචක නම් ප්‍රඥාව හිමින එක. අනිත් කිසිම භෞතික මානසික දෙයක් අහිමුණා කියලා බුදු කෙනෙක් කොහෙදවත් ඒක අසර භාවය කියලා කියන්නේ මොකද ඒ ඕන විදිහට ගොඩනගාගත්තේ. ඒ ගොඩනගාගත්ත වැඩක් වෙන්නේ ඒව ආයි නැවත පොළොට පස්සලා යනවනේ. ප්‍රඥාව තමයි ලෝකේ මිනිස්සෙක්ක දිගින් දිගට පොළොවට පස් වෙන මේ ඉවරයක් නැති අනුරාග්‍ර සසරින් ඊතර කරන්න තියෙන එකම වත්කම. එහෙනම් ඒක උපදවා ගන්න කියලා මතක් කරේ හැමසෙම ඉන්න. තේරෙනවද? අර ඒකයි බුදුහාරු දේශනා පටන් ගද්දි මම කියන කතාව. තං සුනාත සාදුකම් මනසිකරත බාසිස්සා. හොඳට අහන්න, හොඳට මනසිකාරය කරන්න මම කියන්නේ. මොකද හරියට මනසිකාරය කළොත් අහන දේ අනුව මනසිකාරය කළොත් හොඳට තේරුම් ගන්න. අහන දේ අනුව මනසිකාරය කළොත් අනිවාර්යෙන් ප්‍රඥාව උපදිනවා. අහන දෙයට එහා ගිහිල්ලා නම් මම මනසිකාරය කරන්න ගත්තොත් කියන දේවල් තේරෙන්නේ. තේරෙනවද? ඒ කොටස දේශනාවේ තියෙන ප්‍රධානම කොටස. ඒ කොටසට තේරුම් ගැනීම සෑහෙන ලාභයක් උපදවලා දෙන්න අවසාව ලැබෙයි. හරි. ඊට තමයි මේක මට කියන්න තියෙන්නේ. අරිපරිස සූත්‍රය බලන්න මේකේ බුදුහාමරෝ මුල ඉඳන් අග වෙනකම් ආපු විස්තරය තියෙනවා. ඒ කතාව වටහා ගන්න මේක ලොකු අභිප්‍රේරණයක් වෙයි කියන එක මට හිතෙන්නේ කියවලා බලන්න. මේක සංක්ෂිප්ත කරොත් එහෙම පත් වෙන හිඳයි ගින්න නිවන්න පුළුවන්. හරිද? තියෙන ගින්නක් උත්සාහ කරන්න එපා නිවන්න වෙන්නේ නැහැ. ඒ වගේම ගින්නක් නැත්තම් ආයි නිවන්න උත්සාහයක් ඕනේ නැහැ. මොකද ඒ ඔක්කොම ව්‍යර්ථ වෙනවා. ඇයි නැති ගින්නක් මොකටද ආයි නිවන්න උත්සාහ කරන්නේ? තේරෙනවද කියන එක? පත් වෙන හිඳයි ඉන්න නිවන්න පුළුවන්. ඒ හින්දා තමයි ප්‍රතිපදාව. ඒ හින්දා තමයි හික්මීම. ඒ හින්දා තමයි සංවරය. ඒ හින්දා තමයි වීරය, සතිය, සමාධිය ඔය කියන බොජ්ජංග ධර්ම වෙන්නලා තියෙන්නේ. තේරෙනවද? ඒක හොඳ දිරවන්න පත් වෙන හිඳයි ඉන්න නිවන්න පුළුවන්. තියෙනවා නම් හෝ නැත්තම් ගින්න නිවන්න ඒව දඟලලා වැඩක් නැහැ. හරිද? ඒක තමයි දප්පච්චතාවේ ලක්ෂණය. මොකද අරක තමයි ගිනි ගන්න හිඳයි ඉන්න නෙමෙයි. චක්කු විඤ්ඤාණී රූපය ඉෂ්ඨකාන්ත මනාප රජනීය කියලා පෙන්වන තැන්වල ඒ ඉෂ්ඨකාන්ත මනාප රජනීය බව උපදින්නේ කොහොමද කියන එක වටහා ගත්තොත් ඒ වැටහීමත් එක්කනේ තේරෙන්නේ මේ චක්කු විඤ්ඤාණී රූපය මෙන්න මෙවැනි ආබාධ සහිතයි කියලා. තේරෙනවද? මෙවැනි රෝග සහිතයි. මේක රෝගකාරකයක් කියන එක. මේක ව්‍යසනයක් නේ මෙතන තියෙන්නේ. අන්න ඒතර තමයි මූලයම පිරිසුදු වෙමින් යන්නේ. තේරෙනවද? මේ මූලය කියලා කියන්නේ එතනම ඒකේ තියෙන මෝඩකම තේරෙන්න ගන්න. තේරෙනවද? ඒතර තමයි ඔය නිරෝධ පැත්තට බර වෙන්නේ. ඒතර තමයි ප්‍රහාණය පැත්තට බර වෙන්නේ. ඉන්නේ සර්පයා කියන කෙනා අර අහපු එකෙන් හිතන්නකො සර්පයා කාමරේ දිගට මිදලා. එහෙමද? සුනිවිනි. සර්පයා ඇතුළට එනකොට දකින්නේ සර්පයා කියලා. තේරෙනවද? දැන් සර්පයා ආවට පස්සේ දිගටම ඉන්නව වෙන්න පුළුවන් අපි දන්නේ නැත්තම්. ඒතර අපි දැක්කේ නැත්තම් සර්පයා ඉන්නවද නැද්ද කියලා අපිට අදාළ නැහැ. අපි නිදා ගන්නවා අපිට අදාළ නැහැ. යම් තැනකදී දැක්කොත් දැකලත් සර්පයාගේ විශේෂ ගෝර බව වැටහුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
එතකොට සර්පයාව දැකලා මෙයා නිකන් සමල්ලෙක් කියලා හිතුවොත් එහෙම ප්‍රශ්නයක් නැහැ ඔගේ. මොකද කියන්නේ? දකින්න කියන තැනම විසලෝලේ කියන එක. ඔව්. නැත්තම් මේ වැඩේ අතිශය ප්‍රමාදයි. මේ කතාව වැඩේ චක්කු විඤ්ඤායේ රූපය තනම. චක්කු විඤ්ඤායේ රූපය කියන ඒ පදනම එන්න තේරුම් ගන්න ඕනේ කතාව. ඒක අර කතාවේදී මේ නාම රූපය සම්බන්ධ කතාවේදී බුදුහාමුදුරු පෙන්නන්නේ මේ කියන සසර උපදින්නේ සසර ගෙවා දමන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද? නාම රූපයේ අතරම තමයි මේ කතාව තියෙන්නේ. තේරුණාද? නාම රූපයේ අතරම තමයි ප්‍රඥාව හසුරව ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෝඩයෙක් කියලා මැරලා ඉපදෙන්නේ ඕකේ අතරම තමයි. තේරුණාද? ඒක කියලා දින ඔය අර්ථේ. හරිද? ඒ ඔන්නෝක තමයි අර කියන්නේ. දැන් උතන අර අපේ ඔළුවට එන්නේ හරි සසර තියෙනවා. හරිද? මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේකෙන් අයින් වුණා නම් හරි. අපි දන්නේ නැතුව මොකද වෙන්නේ? අපි නිවන් දකින්නවා කියන තැන ඔළුවේ තියන් ඉන්නේ මේ දුක නැති තැනක් කියලා. තේරුණාද? මේ අපි දන්න දුක නැති තැනක්නේ නිවන කියන තැනද මල්ලන් ඉන්නේ. පටන් ගන්න කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ. يعني මේක තීරුම් ගන්න ආසාව ඇති වෙන කෙනෙක්ට ඔහොම අදහසක් කෙනෙක් අවුලක් නැහැ. නමුත් මේක ඇතුළට හාරලා හොයන් යනකොට තමයි මේ අදහසේ එතන තියෙන අවුල තේරෙන්න ගන්නේ. මේ දුක නැති තැනකට යනවා නෙමෙයි මේ කියන්නේ. දුක නැති කිරීමමයි නිවන කියන්නේ. ඔය දෙකක් දුක නැති කරලා යන්න තියෙන නිවනයි දුක නැති කිරීමම නිවනයි කියන්නේ දෙකක්. ඔය චතුරාර්ය සත්‍ය පෙන්නන්නේ. දුක්ඛ සමුදය මොකද්ද? යායන් තණ්හා පෝණෝ භවික නන්දි රාග සාගතා තත්‍ර තත්‍රා බිනන්ති සේදිනම් කාම තණ්හා භව තණ්හා විභව. තණ්හාවයි. ඊට පස්සේ දුක්ඛ නිරෝධය. යෝතස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුක්තිය යනවා. එහෙම නෑ. තණ්හාව තමයි දුකට හේතුව. ඒ තණ්හාවගේම නිරෝධශේෂ නිරෝධය. අන්න ඒක ලස්සනයි. ඒ තණ්හාවගේම යෝතස්සායව. ඒ තණ්හාවගේම නිරෝධශේෂ නිරෝධය. තේරුණාද? අන්න එතනින් තමයි ඔය විමුක්තිය නිවන කියන එක පවතින්නේ. තේරුණාද? ගින්න නිව්වට පස්සේ නිවිලා ඉවර වෙච්ච ගින්නක් සතුටෙන් බාර ගන්නව නෙමෙයි මේ කතාව. ගින්න නිවි යෑමමයි විමුක්තිය. තේරුණාද? නැත්තම් වෙන්නේ නිවන සංකත වෙන්න ගන්නවා. නිවනත් සැකස්මක් වෙන්න ගන්නවා. ඕක මූලපරියාය ලස්සන උදාහරණ මතක කරනවා. නිවනත් මහන්නේ මඤ්ඤණාවට වැටෙන්න ඉඩ තියෙන තැන. තේරුණාද? හරියට අර්ථයේ ධර්මයේ ඒ අනුව මනස්කාරය යෙදුවේ නැත්තම් බලන්න. හරි. එහෙනම් එහෙනම් බලන්න මේකේ විස්තර තව විග්‍රහ කල්පනා කරන්න. මොකද මානසිකාර්ය පැවැත්වීම ධර්මයට අනුව ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන එක උපදින එකක් නේ. ධර්මයේ තියෙන විශේෂ ලක්ෂණනේ. ධර්මයේ අනුව ප්‍රතිපදාව උපදිනවා කියන එක. එහෙනම් ඒකට කෙලින්ම උත්තේජනයක් අභිප්‍රේරණයක් ලැබෙන තැන තමයි ධර්ම මානසිකාර්ය. මේක කෙසේ වුණාද? මේක කොහොමද මෙතනට ගැලපෙන්නේ? කොහොමද මේක බුදුහාමුදුරුවෝ මෙතන මතක් කරේ? ඔන්න ඔය කාරණා ගැන හිතන්නේ. ඉතින් ඒකට ඊටාම ඉහළ මේ උදව්වක් උත්තේජනයක් ලැබෙනවා ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා, ධර්ම මානසිකාරය. ඉතින් ඊට කරන්න මේ සූත්‍රයකට උපයෝගී කරගන්න. මොකද සූත්‍රයේ අනුව කල්පනා කරන්න උත්සාහ කරන එක ලොකු ලාභයක් ප්‍රඥාවට. තේරුණා? ඒක අනුව කල්පනා කරනකොට තමයි තේරෙන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වේ. අපි හිතන රටාව නෙමෙයි කියන එක මේ වැඩේ බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. ඉතින් අපේ හිතන රටාව තියෙන්නේ කොහොමද? ගලා යන සැඩ පහට ඔහේ වැටලා තියෙන්නේ. ඔහේ අත්තක වදිනවා, ගලක වදිනවා, මැරෙනවා, එතන ඉපදෙනවා කොහොම යන්නේ? බුදුහාමුදුරුවෝ උඩට කියන්නේ. ගලන් යන මේ ජල පහට අනිත් පැත්තට යන්න කියලා. ඔය පටිසෝතගාමී කියන චින්තනය. අන්න ඒ පැත්තේදී. ඉතින් ඒ නුවණ උපද්දව ගන්න අපි ගලන් යන අපි ඔහේ ගහගෙන යන ජල පහට ඔහේ එකතු වෙලා යන්න හොඳ නැහැ. පොඩ්ඩක් බලන්න වෙනවා අපි නිකන් ගහගෙන යන එක පැත්තට ගිහින්. ඒතර තමයි පොඩ්ඩක් හැරෙන්න හරි කල්පනා කරන්න වීරයක් උපදවන්න හිතේ. හරි. ඒ වීරිය උත්සාහය නුවණ පහළ වෙන්න මේ සාකච්ඡා උපනිෂයක් වෙන්න කියලා අපි දේශනාව මාර්ග කරන්න. නවුරුම් දරවසයි.